අනන්හසේ ළමයි අද බලන්න අපි මෙන්න මේ 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමේ තියෙන්නේ හාරු එල්ගුවා. හාරු එල්ගුවා කියන්නේ දෛනික ජීවිතය. හරි. හාරු කියන්නේ දවස, එල්ගුවා කියන්නේ ඒ දවසේ වැඩ කරන විදිහ නැත්නම් දවසේ වැඩ. يعني දෛනික ජීවිතයේ කරන වැඩ. අන්න ඒ වගේ daily routine කියන එක. හරි. ඒකට අපි බලමු මෙතන තියෙනවා මෙයොත් සීයේ චුල්ගන් හම්නිකා. මෙයොත් කියන්නේ කීයද කීයටද අන්න ඒ වගේ අදහසක් තියෙන. සී කියන්නේ වෙලාව. කියන්නේ වෙලාව සම්බන්ධයෙන් අහන්නේ. මෙයොත් සී කියන්නේ කීයටද කියන තේරුම. චුල්ගන් හම්නිකා. චුල්ගන් හදා කියන්නේ වැඩට යනවා කියන එක. හරි. වැඩට පැමිණෙනවා. එතකොට අම්නිකා සම්නිකා කියන ව්‍යාකරණය වර්තමාන කාල ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය. එතකොට චුල්ගන් හම්නිකා කියන්නේ වැඩට යනවාද කියලා අහන්නේ. කීයටද වැඩට යන්නේ කියලා අහන්නේ. ඊට මෙයා උත්තර දෙනවා යොදොල්සියේ චුල්ගන් හම්නිදා. යොදොල්සි කියන්නේ අපි වෙලාව කියනකොට වෙලාවේ පැය කියනකොට අපි ඉලක්කම් ක්‍රමයෙන් දෙවෙනි ඉලක්කම් ක්‍රමයෙන් තමයි භාවිතා කරන්නේ. හරිද? යොදොල්සියේ චුල්ගන් හම්නිදා. එතකොට 8ට වැඩට යනවා කියලා කියනවා. මෙතන එම්නිදා සම්නිදා කියන ව්‍යාකරණය. අපි බලමු. මේ ව්‍යාකරණය තමයි මේ පාඩමේ තියෙන්නේ. අපි පරණ පොත කරනකොටත් මේ පාඩම මේ ව්‍යාකරණ ඒ විදිහටම බලලා තියෙනවා. හරිද? අනිවාර්යෙන් ඒ රෙකෝඩින් ටිකක් තියෙනවා. ඒවත් බලා ගන්න. හරි. ඊට පස්සේ ව්‍යාකරණ පන්තියක් කරා අපි. හරි. ව්‍යාකරණ බේසික් තියෙන හැම ව්‍යාකරණයක්ම මම හිතන්නේ අඩුම ව්‍යාකරණ 10ක් බේසික් හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙන්නේ. අන්න ඒකත් මේ වීඩියෝ එකත් එක්ක ඇටච් කරන්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලා ගන්න. හරි. එතකොට මුන්පො ව්‍යාකරණය මේ පාඩමේ තියෙන ව්‍යාකරණය තමයි මම කලින් කිව්වා වගේ සම්නිකා. ඒ කියන්නේ සම්නිදානේ. එතකොට එම්නිදා සම්නිදා කියන ව්‍යාකරණය වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශය. මේ ව්‍යාකරණ එකතු වුණා කියලා ක්‍රියාපදවලට තේරුම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම එම්නිකා සම්නිකා කියන ව්‍යාකරණය මේක වර්තමාන කාල ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය. ඊට පස්සේ ඒසෝ කියන ව්‍යාකරණයේ තේරුම යම්කිසි ස්ථානයකදී ස්ථානයක සිට. හරි. එතකොට මේ පාඩමේ තියෙන ඔවි කියන්නේ වචනේ වචන මාලාව. මේ පාඩමේ වචන මාලාව තමයි සිගාන් කොන්ලෙොන් ඔවි. කියන්නේ වෙලාව සම්බන්ධයෙන් තියෙන වචන කියන එක. ඊට පස්සේ එල්ගුවා කොන්ලෙොන් ඔවි කියන්නේ දෛනික ජීවිතයේ සම්බන්ධයෙන් තියෙන වචන. එල්ගුවා කොන්ලෙොන් ඔවි. කොන්ලෙොන් කියන්නේ සම්බන්ධ කියන තේරුම. ඊට පස්සේ මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතිය, වා කියන්නේ සහ සමග. මෙතන සංස්කෘතිය සහ චොම්බෝ කියන්නේ තොරතුරු. මෙතන තියෙන තොරතුරු තමයි චික්චං ඉනේ. චික්චං කියන්නේ සේවා ස්ථානය. ඉන් කියන්නේ චික්චං ඉන් කියන්නේ සේවකෙන් කියන එක. සේවා ස්ථානයේ වැඩ කරන කට්ටිය. ඇයි කියලා කියන්නේ ඇයි කියන්නේ අයිතිය හංගවන ප්‍රත්‍ය. චික්චං ඉනේ. ඒ කියන්නේ සේවා ස්ථානයේ සේවකයන්ගේ හරු කියන්නේ දවසක් කියන තේරුම. කියන්නේ එයාලගේ ජීවිතයේ දවසක්. සේවා ස්ථානයේ කොහොමද වැඩ වෙන්නේ? මොකද්ද කරන්නේ? හරි. මොකද්ද කරන්න ඕනේ? අන්න ඒ වගේ දේවල් තමයි මේ චොම්බ කොටසේ තියෙන්නේ. හරි. එතකොට මෙතනට යමු හක්සප් මොක්පයෝ. හක්සප් මොක්පයෝ කියන්නේ අද්දෙන අරමුණ. එතකොට මේ පාඩම අපි කියන්නේ මේ පාඩම කරන්න අරමුණක් තියෙනවා. එතකොට ඒ අරමුණ තමයි සෙගානල් මල් හල්සු ඉත්තා. වෙලාව කියන්න පුළුවන් කියන එක. ඒ වගේම හරුයල් ගෝරල් මුත්කෝ. ඒ කියන්නේ දවස නැත්නම් දෛනික ජීවිතයේ කරන වැඩ මුත්කෝ විමසලා. ඒ කියන්නේ කවුරු හරි ඉන්නවා කියන්නකෝ. එයාගෙන් ඔයා මොකද්ද කරන්නේ? දවසට මොකද්ද කරන්නේ? අන්න ඒ වගේ දේවල් විමසලා තේදප් හල්සුයිත්තා. කියන්නේ පිළිතුරු දෙන්න පුළුවන්. දැන් ඔයා අහනවනේ ඒක තමයි මුත්තා කියලා කියන්නේ විමසනවා කියලා. දැන් ඔයාගෙන් කවුරු හරි අහුවොත් ඒකට පිළිතුරු දෙන්න ඕනේ. ඔයාගේ දවස කොහොමද කියලා. අන්න ඒක තමයි තේදප් හදා කියන්නේ පිළිතුරු දෙනවා කියන එක. හරිද? ඔයාට අහන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම ඔයාගෙන් ඇහුවොත් ඔයා පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ පාඩමේ අරමුණ තමයි ඒක. හරි. ඊට පස්සේ අපි යමු පළවෙනි වචන මාලාවට යමුකෝ. මෙතන වචන මාලාව ඔවි. ඔවි කියන්නේ වචනය සිගාන් කොන්ලෙොන් ඔවි. කියන්නේ වෙලාව සම්බන්ධයෙන් තියෙන වචන. එතන ටයිම් කියලා විතරයි දාලා තියෙන්නේ. කොන්ලෙොන් කියන්නේ සම්බන්ධ කියන තේරුම. වෙලාව සම්බන්ධයෙන් තියෙන වචන. එතකොට වෙලාව අපි කියනවා සී කියලා. හරිද? පැය ගණන් කරන්නේ C වලින්. ඒ වගේම පැය කියන්නේ අපි C වලින්. ඒ වගේම පැය කියනකොට අපි 1 2 කියන්නේ 1 2 කියලා කියන්න ඕනේ. එතකොට ඒකට භාවිතා කරන්නේ පැය කියනකොට අපි දෙවෙනි ඉලක්කම. හරිද? මෙන්න මේ හන්තු සේනේ කියලා අන්නේ ඉලක්කම තමයි භාවිතා කරන්නේ දෙවෙනි ඉලක්කම් ක්‍රමය. එතකොට එකට කියනවා දැන් වෙලාව 1යි නම් අපි කියනවා හන්සි කියලා. 2යි නම් තුසි. ඒ වගේම 3යි නම් සේසි. ඊට පස්සේ 4යි නම් නේසි. 5ට තසොත්සි, යොසොත්සි, එල්ගොප්සි, යොදොල්සි. පැය 12යිනේ තියෙන්නේ. එතකොට මේකෙන් 12 වෙනකන් කියන්න අපි දැනන් ඉන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ.
අහොප් සී කියන්නේ 9, යොල් සී කියන්නේ යොල් කියන්නේ 10නේ, යොල් සී කියන්නේ වෙලාව 10 කියන එක. ඊට පස්සේ යොරන් සී කියනවා වෙලාව 11යි, යොල් තු සී කියන්නේ වෙලාව 12යි කියන එක. දැන් වෙලාව 12යි කියන්නේ අපි යොල් තු සී කියනවා. හරි. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? 7මාරලු. එතකොට අපි පැය විතරක් නෙමෙයි කියන්නේ විනාඩිත් කියන්න ඕනේ. විනාඩි 30යි කියලා කියන්න ඕනේ. හරිද? මෙතන තියෙන්නේ AM කියන්නේ පෙරවරු, PM කියන්නේ පස්වරු. එතකොට පෙරවරු වලට අපි කියනවා ඕජොන් කියලා, පස්වරුට අපි කියනවා ඕහු කියලා. ඕජොන් පෙරවරු, ඕහු පස්වරු. හරි. මම කලින් කිව්වා පැය කියනකොට අපි දෙවෙනි ඉලක්කම් ක්‍රමය. හරි. ඒ වගේම විනාඩි කියනකොට දැන් වෙලාව එනවනේ. විනාඩිත් එනවනේ වෙලාව කියනකොට. හරිද? පැය වලින් විතරක් නෙමෙයි ගන්නෙන්නේ විනාඩිත් එනවානේ. ඒකට විනාඩි කියනකොට අපි පළවෙනි ඉලක්කම් ක්‍රමය කියන්නේ LE සම්සා චීන ඉලක්කම් ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. හරි. දැන් මෙතන උදාහරණ ටිකක් විතරයි දීලා තියෙන්නේ. බලමු. විනාඩි කීයක් තියෙනවද පැයට? පැයට විනාඩි 60ක් තියෙනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් 60 ඒ කියන්නේ පළවෙනි ඉලක්කම් ක්‍රමයෙන් 60ක් ගණන් කරන්න දැනන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් ඕනේ. ඊට වඩා ඕනේ. හරිද? 60ක් දැනන් ඉන්න ඕනේ. එතකොට විනාඩි 5ට අපි කියනවා ඕබුන් කියලා. බුන් කියන්නේ විනාඩි කියන එක. පැය කියනවනේ සී වලින්, විනාඩි කියන්නේ බුන්. එතකොට විනාඩි 5යි කියන්නේ ඕබුන්. විනාඩි 15ක් කියන්නේ ෂිප්පෝබුන්. මෙතන 10 තියෙනවා. එතකොට ෂිප්බුන්. හරි, ෂිප් කියන්නේ 10. 15ට ෂිපෝබුන්, 20ට ඊෂිප්. 20 කියන්නේ ඊෂිප්බුන්. විනාඩි 20යි. ඊට පස්සේ 25ට ඊෂිප්පෝබුන්. විනාඩි 25යි. 30ට සම්ෂිප්බුන්. නැත්නම් පන් කියලාත් කියනවා. ඒ කියන්නේ පන් කියන්නේ අඩයි. හරි, භාගයයි කියන එක. හරියටම අඩයි කියන්නේ අපි පන් කියලා භාවිතා කරනවා. හරි, half. ඊට පස්සේ කියන්නේ පැයට විනාඩි 60යිනේ. එතකොට විනාඩි 30යි කියන්නේ අඩයිනේ. හරියටම භාගයක් කියන එක. පන්. ඊට පස්සේ 35ට සම්ෂිප්පෝබුන්. 35යි ශාෂිප්පෝබුන්. ශාෂිප්පුන් 40යි, ශාෂිපෝබුන් කියන්නේ 45යි, ඕෂිප්පුන් කියන්නේ 50යි, ඕෂිප්පෝබුන්. ඕෂිපෝබුන් කියන්නේ විනාඩි 55යි. හරිද? 60ට කියන්නේ යොක්ෂිප්බුන් කියලා භාවිතා කරන්නේ නැහැ. යොක්ෂිප්බුන් කියන්නේ සී කියන එක. පැයක්නේ. හරිද? ඕෂිප්කෝබුන් වෙනකම් භාවිතා කරනවා. 59 වෙනකම්. හරි. ඊට පස්සේ වෙලාව සම්බන්ධයෙන් තියෙන තව වචන තමයි අජිම්. අජිම් කියන්නේ උදෑසන, චම්චිම් කියන්නේ දවල් කියන එක, චොනයෝ කියන්නේ හවස. හරිද? හවස. ඊට පස්සේ සේබයෝ කියනවා අලියම, නත් කියන්නේ දවල් කාලය කියන එක, පම් කියන්නේ රැට, රාත්‍රී කාලය. හරිද? නත් කියන්නේ දවල් කාලය, පම් කියන්නේ රාත්‍රී කාලය. ඊට පස්සේ මෙතන තියෙනවා මෙයොත්සි කියන්නේ වෙලාව කීයද කියන එක. හරි, නැත්නම් වෙලා කීයටද වගේ තේරුමක් තියෙන්නේ. මියොත්සි කියන්නේ කීයටද කියන තේරුම. පොතොන් කියන්නේ සාමාන්‍යයෙන්, යෝජම් කියන්නේ මේ දිනවල නැත්නම් මේ දවස්වල, these days කියන එක. පොතොන් කියන්නේ සාමාන්‍යයෙන් මේ දිනවල මේ දවස්වල. යෝජම් කියන්නේ මේ දිනවල මේ දවස්වල. හරිනේ. මේ තියෙන වචන ඔක්කොම අනිවාර්යෙන් පැය 12ක් කියන්න, ඒ වගේම විනාඩි 60ක් කියන්න පුරුදු වෙලා තියෙන්න. ඒක අනිවාර්යෙන්. හරි. අපි යමු මෙන්න මේ ක්‍රියාකාරකම් ටික බලමු. කරිමල් පෝගෝ තේහ්වාරල් වන්සොන් හසයෝ. පින්තූරය බලලා තේහ්වා කියන්නේ සංවාදයේ වන්සොන් හසයෝ සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. එතකොට මෙතන වෙලාව කීයද? AM. AM කියන්නේ පෙරවරු. එතකොට පෙරවරුට අපි කියනවා ඕජොන් කියලා. ඕජොන් වෙලාව කියනකොට ඒකත් භාවිතා වෙන්න ඕනේ. පෙරවරුද පස්වරුද කියන එක. හරි. 6 එනවනේ, පස්වරු 6ක් එනවා, පෙරවරු 6ක් එනවනේ. ඒකට මෙතන තියෙන්නේ පෙරවරු 6. මෙයා අහනවා මෙයොත්සිය උන්දොන් හේයෝ. කීයටද උන්දොන් හේයෝ ව්‍යායාම් කරන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මෙයා කියනවනේ කොහොමද? මම මේ ටික ලියන්නම්කෝ. ඒ ටික ලියාගෙන යමු. මෙතන අවුලක් නෑ. එතකොට මෙයොත්සිය උන්දොන් හේයෝ කීයටද සෙල්ලම් කරන්නේ කියලා අහන්න. නැත්නම් ව්‍යායාම් කරන්නේ කීයටද කියලා. ඒකට මෙයා මොකද්ද කියන්න ඕනේ? ඕජොන්. ඕජොන් කියන්නේ පෙරවරු කීයටද? 6ට කියනවා අපි යොසොත් කියලා. හරිද? යොසොත්. එතකොට CA යොසොත් CA පෙරවරු 6ට ඕජොන් යොසොත් උන්දොන් හේයෝ කියලා නෝනේ. උන්දොන් හේයෝ ව්‍යායාම් කරනවා කියලා කියන්නේ. හරි, පෙරවරු 6ට ව්‍යායාම් කරනවා.
ඊට පස්සේ මෙතන අහනවා 지금 몇 시예요? දැන් වෙලාව කීයද කියලා මෙතන කීයක් තියෙන්නේ 11යිනේ. 11යි කියන්නේ මේකත් AM තියෙන්නේ. එතකොට අපි භාවිතා කරනවා ඕජොන් කියලා. AM කියන්නේ පෙරවරු. 11ට අපි කියන්නේ මොකද්ද? යොල් කියනවා 10ට, හන් කියනවා 1ට. එතකොට යොරන් කියන්නේ 11. යොරන්සි එතකොට වෙයි කියලා කියන්න ඕනේ. කියන්නේ මෙයා මේක ඇහුවේ කීයටද සෙල්ලම් කරන්නේ, ව්‍යායාම් කරන්න කියලා. එතකොට ඕජොන් 6시에 운동해요. පෙරවරු 6ට ව්‍යායාම් කරනවා කියලා කියන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ වෙලාව කීයද කියලා. එතකොට වෙලාව කීයද කියලා අහුවොත් මේ වෙලාවයි 11යි කියලා කියන්න ඕනේ. හරි. එතකොට පෙරවරු 11යි කියලා කියන්න අපි වෙයි කියලා භාවිතා කරනවා. හරිද? ඊයෝ නෙමෙයි යේයෝ කියන එක භාවිතා කරන්නේ. සියේයෝ වෙනවා. ඒ කියන්නේ ඕජොන් යොරන් සියේයෝ පෙරවරු 11යි. හරි. මේ ටිකත් බලමු. මෙතන තියෙනවා 어제 몇 시에 잤어요? 어제 කියන්නේ ඊයේ 몇 시에 කීයටද? 잤어요 자다 කියන්නේ නිදා ගන්නවා. 잤어요 잤다 කියන්නේ නිදාගත්තා. 잤어요 කියලා අහන්නේ. නිදාගත්තද කීයටද නිදාගත්තේ කියලා අහන්නේ. ඊයේ කීයටද නිදාගත්තේ? එතකොට මේක දාලා තියෙන්නේ 10. 10ට කියනවා අපි PM නේ තියෙන්නේ. එතකොට PM ට අපි කියනවා ඕහු කියලා. හරිද? ඕහු අනිත් එකෙන් දෙන්නේ. හරි කමන්න. ඕහු PM ට කියනවා හරි ඕහු කියලා කියන්නේ පස්වරු කියන එක. එතකොට 10ට කියනවා යොල් සී කියන්නේ 10. සීයේ 10ට චස්සෝයෝ කියලා කියන්නේ. හරි. 10ට නිදාගත්තා කියලා කියනවා. ඊට පස්සේ 요즘 මේ දිනවල මේ දවස්වල 몇 시에 회사에 가요? මේ දවස්වල කීයටද ආයතනට යන්නේ කියලා අහන්නේ. එතකොට මේ දිනවල කීයටද යන්නේ? පෙරවරු AM නේ. එතකොට පෙරවරු ඕජොන් කීයටද? 10නේ. යොදොල් කියනවා අපි. යොදොල් සි. එතකොට 8ටනේ. sorry යොදොල් සි 8:00මාර වෙන්න ඕනේ. 8:00මාරට අපි පාන් කියලා කියන්නත් පුළුවන්. හරි. යොදොල් සි පානේ හෙසායේ කායෝ කියලා ගමුකෝ. භාගයයි කියන එකනේ. හෙසායේ කායෝ. හරිද? ඒ කියන්නේ 8:00මාරට කියන තේරුම පාන් කියන එක. නැත්තම් මේක මෙහෙම කියන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? විනාඩි 30න් කියන එක. 8යි විනාඩි 30න් කියන එක. ඕජොන් යොදොල් සි. ඒ කියන්නේ 8යි විනාඩි 30ට කියනවා අපි ශම්සිප් බුන් ඒ කියන්නේ සහට අර්ථය. හරිද? ඒවල සංක්ෂිප්පුනේ කියන්නේ විනාඩි 30ට කියන එක. 30 කියන්නේ 8යි විනාඩි 30ට යනවා කියලා කියන්නේ හේසායේ කායෝ එන්න ඕනේ. හරි. දැන් කායෝ කිය බලයන් දාන්න. කායෝ කියලා නෝ. හරි නේද? මෙතන අහුවේ කීයටද මේ දවස්වල කීයටද ආයතනෙට යන්නේ කියලා. එතකොට මෙයා යන්නේ 8:00මාරට. පෙරවරු 8:00මාරට. එතකොට ඕජොන් යොදොල්සි පානේ. පෙරවරු 8:00මාරට හේසායේ කායෝ ආයතනෙට යනවා. නැත්තම් ඕජොන් යොදොල්සි සංක්ෂිප්පුනේ. කියන්නේ 8:30ට කියන තේරුම. ආයතනෙට යනවා කියලා කියන්නේ. හරි නේද? මේ ටික අවුලක් නැහැ. අනිවාර්යෙන් මේක ලියලා පුරුදු වෙන්න. හරි. මේක දෙකක් ලිව්වේ 30ට අපි ඒ කියන්නේ විදි දෙකකට කියන්න පුළුවන්. හරි. 30ට භාගයයිනේ. ඒතකොට පන් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් සංක්ෂිප්පුන් කියලා කියන්නත් පුළුවන්. හරි. එතකොට මම මේක අයින් කරනවා. අපි යමු ව්‍යාකරණය බලන්න. ව්‍යාකරණය තමයි මෙතන තියෙන මුන්පොප් කියලා. මුන්පොප් කියන්නේ ව්‍යාකරණය. සම්නිදා නැත්නම් සම්නික්කා නැත්නම් සම්නිදා ඊට පස්සේ එම්නික්කා සම්නික්කා කියන ව්‍යාකරණ. මෙතන ව්‍යාකරණ හරියටම ස්වරූප හතරක් තියෙනවා. ව්‍යාකරණ දෙකයි ස්වරූප මේකේ ස්වරූප දෙකක් මේක ස්වරූප දෙකක් තියෙනවා. හරිද? ඒක අපි වෙනම බලමු. හරි. අනිවාර්යෙන් මේ ව්‍යාකරණ දන්නේ නැත්නම් පැහැදිලි කරපු වීඩියෝස් තියෙනවා channel එකේ ගිහිල්ලා බලන්න. ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා. හරි. එම්නිදා ඊට පස්සේ තියෙන්නේ සම්නිදා කියන ව්‍යාකරණය. එම්නිදා සම්නිදා ස්වරූප දෙකක් තියෙන ව්‍යාකරණයක්. එතකොට මේ ව්‍යාකරණයට මම තේරුමක් දාන්නම්. මේ ව්‍යාකරණයට තේරුම තමයි යම් කිසි ක්‍රියාවක් කරනවා කියන තේරුම. ඒ කියන්නේ මේ ව්‍යාකරණය දැන් ක්‍රියාපදයක් කිව්වොත් ඒකත් කරනවා කියන තේරුමනේ. උන්දුම් හදා කියන්නේ සෙල්ලම් කරනවා.
එල් හදා වැඩ කරනවා. ඒතකොට මේ ව්‍යාකරණ එකතු වුණා කියලා ක්‍රියාපදවලට තේරුම වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් ස්වරූප දෙකක් තියෙන ව්‍යාකරණ එකතු කරන විදි. හරි ව්‍යාකරණ හසුරවන විදි තියෙනවා. විදි තුනක් තියෙන්නේ. එතකොට මේ විදි තුන මම කියලා දීලා තියෙන්නේ. දැන් ස්වරූප දෙකයිනේ. එතකොට අපි බලන්න ඕනේ ක්‍රියාපද. මම උදාහරණයක් ගන්නම්. කදා කියන ක්‍රියාපදය ගන්නම්කො. කදා වලින් දායිවත් කරනවා. ක්‍රියාපද වලට ව්‍යාකරණ එකතු කරන්න මුලින්ම කරන්න ඕනේ අන්තිමට තියෙන දායකේ වත් කරන්න ඕනේ. මේ දායකේ වත් කරනවා. එතකොට මේ කායක විතරයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ කා කියන ක්‍රියා මේක අවසන් වෙන්නේ මොකද්ද? ස්වරයෙන් අවසන් වෙන්නේ. ස්වරයෙන් අවසන් වෙනවා නම් අපි එකතු කරනවා පළවෙනි ස්වරූපය. මෙන්න මේ පායන්න හල් ලකුරක් විදියට පායන්න හල් ලකුරක් විදියට අපි එකතු කරන්නේ. කම් නිදා වෙනවා. එතකොට කදා එක කම් නිදා වෙනවා. මං කිව්වා මේ ක්‍රියාපදය ව්‍යාකරණ එකතු වුණා කියලා තේරුම වෙනසක් වෙන්නේ නැහැ. තේරුම වෙනස් වෙන්නේ නැහැ. එතකොට කදා කියන්නේ යනවා වගේම කම් නිදා කියන්නේත් යනවා. කියන්නේ කදා කියන්නේ යනවා ඒ වගේම කම් නිදා කියන්නේත් යනවා. තේරුම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මොක්තායක ගමුකෝ මොක්තා කියන්නේ කනවා. මොක්තා වලින් දායිවත් කරනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ ක්‍රියා ප්‍රකෘතිය අවසන් වෙන්නේ මොකද්ද? හල් ලකුරකින්. හල් ලකුරකින් අවසන් වෙනවා නම් අපි දෙවෙනි ස්වරූපය මෙන්න මේ එම් නිදානේ මේ සම් නිදා එකතු කරන්නේ. සම් නිදා වෙනවා. මොක්සම් නිදා. මොක්තා කියන්නේත් කනවා. මොක්සම් නිදා කියන්නේත් කනවා. මේ වගේම තව ක්‍රියාපද වල දන්න ක්‍රියාපද වලට දායිවත් කරා මේ ව්‍යාකරණ එකතු කරලා පුරුදු වෙන්න. ව්‍යාකරණ පාඩම් කරන්න ලේසිම විදිය. හරිද? වචන හදන්න ඕනේ නැහැ, වාක්‍ය හදන්න ඕනේ නැහැ. මේ වගේ වචන හදලා බලන්න. ක්‍රියාපද වලට ව්‍යාකරණ එකතු කරලා ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊට පස්සේ තිබ්බ දෙවෙනි ව්‍යාකරණය තමයි ඒ ව්‍යාකරණය පොඩ්ඩක් වෙනස්. හරි. ඒ ව්‍යාකරණය කලින් තිබ්බ ව්‍යාකරණය වගේ නෙමෙයි පොඩි වෙනසක් තියෙන්නේ. හරිද? මේකටත් තේරුමක් තියෙනවා. මම ඒ තේරුම දාන්නම්. මේක මෙහෙම ගමුකෝ. යම් කිසි ක්‍රියාවක් කරනවාද කියන තේරුම තියෙන්නේ. ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය. ඒ කියන්නේ මේක වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශය, ඒ වගේම මෙන්න මේක වර්තමාන කාල ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය. මේ දෙකටම මම එකතු කරනම් කදා එකට මේක එකතු කරමු. කදා වලින් දායිවත් කරනවා. එතකොට කා ස්වරයක් තියෙන්නේ. මේ ව්‍යාකරණයත් ස්වරූප දෙකක් තියෙන්නේ. ස්වරූප දෙකක් නම් කොහොමද එකතු කරන්නේ? ස්වරයක් තියෙනවා නම් අපි පළවෙනි ස්වරූපය එකතු කරා. කම්නිකා ප්‍රශ්නාර්ථනේ. ප්‍රශ්නාර්ථ ව්‍යාකරණයක්. ඒතොර කදා කියන්නේ යනවා, කම්නිකා කියන්නේ කරනවාද කියන තේරුම. යනවාද. කම්නිදා කියන්නේ යනවා, කම්නිකා කියන්නේ යනවාද කියලා අහන්නේ. ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම මොක්තාකට එකතු කරොත් මොක්තා වලින් දායිවත් කරා හල් ලකුරක් තියෙන්නේ. හල් ලකුරක් නම් දෙවෙනි ස්වරූපය. හරි. මොක්සම් නික්කා කියලන්නේ. මෙතන මොක්සම් නිදා වෙනවා. එතකොට කනවා කියන එක මොක්සම් නික්කා කියන්නේ කනවාද කියන ප්‍රශ්නාර්ථය. කනවාද කියලා අහන්න. හරි. කනවාද කියන ප්‍රශ්නාර්ථය මෙතන තියෙන්නේ. ඒක තේරුණා නේද? මේක තමයි ව්‍යාකරණ දෙක. මේ ටික ලියා ගන්න. එතකොට අපි යමු මේ දෙක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා එම් නිදා සම් නිදා. ඒ කියන්නේ තොංසා. ඒ කියන්නේ ක්‍රියාපද වලට තමයි මේ ව්‍යාකරණ එකතු කරන්නේ. හරි. එතකොට මේ පච්චිම් තියෙනවා නම් සම් එම් නිදා එකතු වෙන්නේ. පච්චිම් නැත්තම් පච්චිම් කියන්නේ හල් ලකුරක්. පච්චිම් කියන්නේ හල් කිරීමක් කියන එක. එතකොට සම් නිදා එකතු වෙන්නේ නැත්තම් සම් නික්කා එකතු වෙන්නේ. පච්චිම් නැත්තම් එම් නිදා එම් නික්කා එකතු වෙන්නේ. එච්චරයි. හරි. එසෙලා යන්නේ අවදිමත් ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දීලා තියෙනවා. බලමු. පුකම් සීනන් පුකම් මහත්මයා චිගම් දැන් කිසුක්සායේ සම්නිදා ඉත්තා කියන එක දායිවත් කරා සම්නිදා එකතු වෙන්නේ. ඉන්නවා කියන තේරුමයි. තේරුමේ වෙනසක් වෙන්නේ නැහැ. කිසිම විදිහට වෙනස් වෙන්නේ නැහැ. පුකම් සීනන් පුකම් මහත්මයා චිගම් දැන් කිසුක්සායේ සම්නිදා නිවාසිකාගාරයේ ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ ඕන් සීනන් ඕන් මහත්මයා මෙොත්සියේ චම්නික්කා මෙොත්සියේ කීයටද චාදා කියන නිදා ගන්න චම්නික්කා නික්කා කියන ව්‍යාකරණය. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ ව්‍යාකරණ නිදා ගන්නවාද කියලා අහන්නේ. නිදාගන්නේ කියලා අහන්නේ. මෙොන්සියේ ඕන් මහත්මයා මෙොත්සියේ කීයටද නිදාගන්නේ කියලා අහන්නේ. හරිද? යහළුවෙක්ගෙන් එහෙම අහනවා. දැන් කීයටද ඔයා කන්නේ කියලා අහනවා නම් ඔයාලා මෙන්න මේ ව්‍යාකරණ එකතු කරලා බලන්න. හරිද? අහලා කතා කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ඊට පස්සේ ආමිනා සීනන් ආමිනා කියන මහත්මියා
12시에 점심을 먹었습니다. 12시에 12시 කියන්නේ 12ට කියන එක. 점심 කියන්නේ දවල් ආහාරය. 먹었다 කියන්නේ කෑවා. 먹었습니다 කියන්නේ කෑවා කියන එක. මෙතන අතීත කාල ව්‍යාකරණේ තියෙන්නේ. හරි. අර 먹었습니다 කියලානේ. මේක වෙනම ව්‍යාකරණයක් මෙතන දාලා තිබ්බට. දැන් මොකොත්තා එකට දා ඉවත් කරා සම්නිදා එකතු කරා. එහෙම ගන්නත් පුළුවන්. හරි. එතකොට මේ ව්‍යාකරණය අවුලක් නැහැ කියලා හිතනවා. මේ ව්‍යාකරණය ලේසි. වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශයක්. නැත්නම් වර්තමාන කාල සම්නික්කා කියලාවත් වර්තමාන කාල ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය. හරි. එතකොට අපි මේ ක්‍රියාකාරකම බලමුකෝ. මෙන්න මේ ක්‍රියාකාරකම තියෙන්නේ පෝගිවා කච්චි මුන්ජංගල් සසයෝ. උදාහරණය සමග එකට වාක්‍ය ලියන්න කියලා කියන්නේ. එතකොට තීනු සීනන් තීනු මහත්මයා ටෙලිවිජනල් පායෝ කියන එක මෙතන පෝදා කියන එක අයෝ එකතු වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒක පෝදා එක එම් නිදා සම් නිදා එකතු කරන්න ඕනේ. එතන එම් නිදා එකතු වෙලා තියෙන්නේ පොම් නිදා වෙනවා. හරිද? මොන ව්‍යාකරණයේ ක්‍රියාපදේ මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ. ව්‍යාකරණ එකතු කරන්න කලින්. එතන පෝදා එක තමයි අයෝ එකතු වෙලා තියෙන්නේ. ඒකට මෙයා එම් නිදා එකතු කරලා පොම් නිදා වෙනවා. තිසු සීනන් තිසු මහත්මයා ටෙලිවිජනල් පොම් නිදා ටීවී බලනවා කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන එක බලමු. පොන් ෂීනන් පොහොන් මහත්මයා චිගම් මොහේයෝ දැන් මොකද කරන්නේ කියලා අහන්නේ. එතකොට මෙතන ප්‍රශ්නාර්ථ ව්‍යාකරණයක් තියෙන්නේ. අපි කොහොමද එන්නේ? මේක පොන් ෂීනන් පොන් මහත්මයා චිගම් දැන් මොහේයෝ කියලා එන්නේ. මොහේයෝ කියන එකට ක්‍රියාපදේ මොකද්ද? හදා කියන එකනේ. කරනවා කියන එකනේ. එතකොට අපි මේක ප්‍රශ්නාර්ථ ව්‍යාකරණයෙන් නම් මොකද ව්‍යාකරණය හදාවලින් දායිවත් කරා ස්වරයක් තියෙන්නේ. එතකොට අපි එකතු කරන්න ඕනේ නික්කා කියන එක. මොහම් නික්කා කියලානේ. ප්‍රශ්නාර්ථ ව්‍යාකරණය එච්චරයි. පොන්ෂියන් පොන් මාත්‍යා චිකම් දැන් මොහම් නික්කා මොකද කරන්නේ? ප්‍රශ්නාර්ථය. එතකොට යූසුෆ් සීනන් ඔදියේ ඉස්සෝයෝ එතනත් ප්‍රශ්නාර්ථ ව්‍යාකරණයක් තියෙන්නේ. එතකොට අපි බලමු යූසුෆ් සීනන් යූසුෆ් මහත්මයා ඔදියේ කොහෙද ඉස්සෝයෝ කියන එක ඉත්තා. එතකොට මේක ප්‍රශ්නාර්ථයක්. මොකද ව්‍යාකරණය ස්වරූප දෙකක්නේ. හල්ලකුරක් තිබ්බොත් සම්නික්කා එකතු කරන්නේ ඉති සම්නික්කා වෙනවා. යූසුෆ් මහත්මයා කොහෙද ඉන්නේ කියලා අහන්න. අනිත් එක බලමු. කුන් සීනන් කුම් මහත්මයා කොෆිරල් මාෂයෝ මසිදා කියන ක්‍රියාපදයේ තියෙන්නේ. මෙතන කොෆිරල් මාෂයෝ කියලා තියෙන්නේ. එතකොට මසිදා වලින් දා ඉවත් කරා මසි ස්වරයක් තියෙන්නේ මසින් නිදා කියලා. හරි. එම් නිදා සම් නිදා එක මේක. කලින් අපි භාවිතා කරේ මෙතන එම් නික්කා සම් නික්කා. මෙතන සම් නික්කා භාවිතා කරා. මෙතන එම් නික්කා භාවිතා කරා. මෙතන භාවිතා කරේ සිම් නිදා වලින්. කියන්නේ මස්සිදා වලින් දා ඉවත් කරා ස්වරයක් තියෙන්නේ. එතකොට එම් නිදා භාවිතා කරා. ඊට පස්සේ බලමු මෙතන තීනෝපා සීනන්. බලමු තිල් නෝබා සීනන්. තිල් නෝබා සීනන් තිල් නෝබා මහත්මයා නැත්නම් මහත්මිය සින් මොන් සින්මුන් කියන්නේ පත්තර පුවත්පත. සින්මුනල් ඉල්ගොස්සෝයෝ ඉක්දා කියන්නේ නැත්නම් ඉල්ගොත්තා කියලා තියෙන්නේ. හරිද? ඉක්දා කියන්නේ කියවනවා එල් ගොත්තා කියන එක තියෙන්නේ. ඉල්ගොස්සෝයෝනේ තියෙන්නේ. කියවුවා කියන තේරුම. ඒකට අයෝ ඔයෝන මේ එකතු කරන්න ඕනේ අපිට. මෙතන හල්ලකුරක් තියෙන්නේ. එතකොට එම් නිදා සම් නිදා වලින් සම් නිදා කියන එක මෙන්න මේක එකතු කරනවා. එච්චර. ඉල්ගොස්සම් නිදා කියලානේ. කියවුවා කියන එක තමයි. හරිද? මේක ඒ කියන්නේ ඔත්තා ඇවිල්ලා තියෙන නිසා අතීත කාල වෙන්නේ. නැත්නම් ඒක සාමාන්‍ය ප්‍රකාශයක්. වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශයක්. දෙල්නෝබ මහත්මයා සින්මුන ලෙල්ගොස්සම් නේදා පුවත්පත් කියවනවා කියලා කියන්නේ. කියවුවා කියන තේරුම. කියවුවා අතීත කාලේ. හරි. මේ වගේ ව්‍යාකරණ ගොඩක් තියෙනවා. හරි. අපි ඉස්සරහට ඒ ගැන බලමු. හරි. එතකොට මේ ටිකත් අනිවාර්යෙන් ලියා ගන්න. අපි යමු මේ ක්‍රියා දෙවෙනි එක බලමුකෝ. මේක අයින් කරන්න. හරි. මෙතන තියෙනවා
පෝගිවා කච්චි තේහුවා හේ පොසෝ. කියන්නේ උදාහරණය සමග එකට කතා කරලා බලන්නලු. එතකොට මෙයා කනවා. කීයටද කන්නේ? 7ට. පෙරවරු නෙමෙයි පස්වරු 7ට. එතකොට ඔන්ජේ ජොනයෝගල් මොක්සම් නික්කා කවද්ද හවසට කන්නේ කියලා අහන්නේ. එතකොට මොකද්ද? එල්ගොප්සියේ මොගොස්සම් නේදා 7ට කනවා කියලා කියන්නේ. එතකොට මෙයා හෙව්ගේසිල් කියන්නේ විවේක කාමරය. එතකොට කොහොමද දෙන්න ඕනේ? ඔන්ජේ ස්විම්නික්කා කියලානෝනේ. එතකොට මේක පළවෙනි එකට මම ලියන්නම්. ඔන්ජේ කවදද නැත්නම් කීයටද? ස්විම්නික්කා සුයිදා කියන එකට එම් නික්කා කියන එක එකතු කරන්නේ. හරිද? සුයිදා කියන එකට එම් නික්කා එකතු කරනවා. කීයටද විවේක ගන්නෙ කියලා අහන්නේ. එතකොට මෙයා කීයටද විවේක ගන්නෙ? මේක දිගටම ලියවත් කමන්නේ. හරි. කානේ අහන්නේ. එතකොට මෙතන නා වෙනවා. නා උත්තර දෙනවා. හරි. මේකට බැලන්ස් කරගන්න. ඊට පස්සේ මෙයා කීයටද? 3ට අපි පෙරවරු පස්වරු අයින් කරමුකෝ. 3 කියන්නේ අපි සේ. එතකොට වේලාව කියන්නේ සේසි ඒ කියන්නේ ඒ සහට අර්ථය. සේසියේ 3ට මොකද කරන්නේ? ස්විම් නිදා කියලා නෝනේ. ස්විදා එකට දායවත් කරා එම් නිදා එකතු කරා. ස්විම් නිදා කියලා නෝ. හරි. ඊකටම කරමු. ඊට පස්සේ මෙතන තියෙන එක මොකද්ද තියෙන්නේ? මෙතනත් කාහනවා. ඔන්ජේ මොකද කරන්නේ මෙයා? ෆිල්ම් එකක් බලනවානේ. එතකොට යොන් හාරල් පොම් නිදා කියලානේ කියන්නේ. යොන් හාරල් පොදා කියන්නේ බලනවා. මේක දායවත් කරා සොරයක් තියෙන්නේ. එකතු කරන්නේ මොකද්ද? බලනවාද කියලානේ අහන්නේ. නිකා. කීයටද බලන්නේ කියන තේරුම. කීයටද ෆිල්ම් එකක් බලන්නේ? ඒකට මෙයා උත්තර දෙන්න ඕනේ. කීයටද බලන්නේ මෙයා? 10ට. ඒකත් ඕජොන් ඕන්නේ නැහැ. හරි. යොල් අහන් යොරන් සියේ 11ට යොන්හාරල් පොම්නිදා යොන්හාරල් පොම්නිදා කියලා 11ට ෆිල්ම් එකක් බලනවා කියලා. හරි මම මේක පොඩ්ඩක් මෙහෙට ගන්න නැත්නම් ලියා ගන්න බැරි වෙනවා. හරි මෙතන මෙයා සෙල්ලම් කරනවා නැත්නම් ව්‍යායාම් කරනවා. අහන්න ඕනි ඔන්ජේ උන්දුන් හම්නික්කා කියලා අහනවා. කීයටද ව්‍යායාම් කරන්නේ? එතකොට මෙයා මොකද්ද උත්තර දෙන්න ඕනේ? නායක උත්තර දෙනවා කීයටද? 10ට උන්දුන් හම්නික්කා කියලා එන්න ඕනේ. කියන්නේ 10ට ව්‍යායාම් කරනවා නැත්නම් සෙල්ලම් කරනවා. 10ට කියන්නේ අපි යොල් CA 10ට උන්දුන් හම්නිදා කියලා නෝ. උන්දුන් හම්නිදා 10ට ව්‍යායාම් කරනවා කියලා කියන්නේ. ඕකේද? ඊට පස්සේ මෙයා පාඩම් කරනවා. කීයටද පාඩම් කරන්නේ? පස්වරු 9ට. එතකොට මේක ප්‍රශ්නය අහන්න ඕනේ කොහොමද? ඔන්ජේ කවදද පාඩම් කරන්නේ? කොම්බු හදානේ. කොම්බු හදා වලින් දායවත් කරා සොරයක් තියෙන්නේ. එතකොට එම් නික්කා එකතු කරන්න. කීයටද පාඩම් කරන්නේ කියන එක අහන්න. එතකොට මෙයා කියනවා මොකද්ද කියන්නේ? 9ට කියලා කියන්නේ 9ට අපි කියනවා අහොප් කියලා. අහොප් CA 9ට වෙනවා කොම්බු හම්නිදා පාඩම් කරනවා කියලා කියන්නේ. 9ට පාඩම් කරනවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ටික අදහන්න ඕනේ. හරි. සුයිදායක ස්විම්නික්කා වෙනවා. ඊට පස්සේ ස්විම් නිදා වෙනවා. ඒ වගේම යොන්හාරල් පෝදායක යොන්හාරල් පොම්නික්කා බලනවාද නැත්නම් බලන්නේ. ඒ වගේම බලනවා පොම් නිදා වෙනවා. ඊට පස්සේ උන්දුන් හදායක උන්දුන් හම්නික්කා වෙනවා. මේක කොහොමද එකතු වෙන්නේ කියන එක මම ව්‍යාකරණ වල පැහැදිලි කරා. උන්දුන් හම්නිදා එම් නිදා වෙන්නේ. හරි. ඒ වගේම කොම්බු හම්නික්කා එක කොම්බු හම්නිදා වෙනවා. හරිද? එහෙම තමයි මේ ව්‍යාකරණ හසුරවන්නේ. ක්‍රියාපද වලට ව්‍යාකරණ එකතු කරන විදි තමයි ඒක. හරි නේද? එතකොට ව්‍යාකරණත් හරි වචන මාලාවත් හරි අපි යමු පළවෙනි මෙන්න මේ සංවාදය අහන්න. තේහ්වා කියන්නේ මොකද? මම මේක අයින් කරන්නම්. ලියා ගන්න. තේහ්වා කියන්නේ සංවාදයේ මෙතන වේලාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්නේ. හරි. මෙතන බහමාර ඊට පස්සේ 8. බලමුකෝ. ජින්සු කෙනෙක් කෙනයි කල්ලෝ කියන දෙන්නෙක් ඉන්නේ. ජින්සු අහනවා කල්ලෝ මහත්මයා 지금 දැන් මෙොචීම්නික්කා කීය වේද කියලා අහන්නේ. දැන් කීයද කියලා අහන්නේ. සීම්නික්කා කියලා අහන්නේ. ප්‍රශ්නාර්ථයක් අහන්නේ. දැන් කීයද? දැන් වෙලාව කීයද? සී කියන්නේ වෙලාවනේ. එතකොට වෙලාව කීයද කියලා අහන්නේ. එතකොට කල්ලෝ උත්තර දෙනවා
තසොස්සි පන්නිම්නිදා තසොත් කියන්නේ පහ. හරි. පන් කියන්නේ භාගයයි කියන එක. එතකොට තසොස්සි පන්නිම්නිදා කියන්නේ පහ මාරයි කියලා කියන්නේ. එතකොට මෙයා කියනවා චින්සු ආය අහනවා මෙයොත්සියේ චිබේ කම්නිකා මෙයොත්සියේ කීයටද චිබේ ගෙදරට කම්නිකා යන්නේ කියලා අහන්නේ. කීයටද ගෙදර යන්නේ කියලා අහනවා. කල්ලෝ කියනවා චොනයෝ හවස නැතන් රෑ යොදොල්සියේ චිබේ කම්නිදා යොදොල්සි කියන්නේ 8ට චිබේ කම්නිදා ගෙදරට යනවා කියලා කියන්නේ. හරි. කීයටද ගෙදර යන්නේ කියලා ඇහුවා. හවස 8ට ගෙදර යනවා කියලා කියන්නේ. ඕකේද? එතකොට ඒ කියන්නේ දැන් වෙලාව කීයද කියලා අහනවා. ඊට පස්සේ වෙලාව ඒ කියන්නේ ගෙදර යන්නේ කීයටද කියලා ආයෙ අහනවා. ඒ දෙක තමයි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. මෙයා උත්තර දෙනවා කලින් එකට. ඒ කියන්නේ දැන් වෙලාව කීයද? පහමාරයි. තසොත්සි පන්නිම්නිදා කියලා. ඊට පස්සේ කීයටද ගෙදර යන්නේ කියන ප්‍රශ්නෙට එයා උත්තර දෙන්නේ හවස 8:00ට ගෙදරට යනවා කියලා කියන්නේ. 8ට ගෙදර යනවා කියලා. හරි. යොදොල්සිනේ. එතකොට මේකේ ලිස්නින් එකත් අපි අහමුකෝ. පොඩි වෙලාවක් දෙන්න 53යි. හරි. ලිස්නින් එක අපි සවන් දෙමු. 칼로 씨, 지금 몇 시입니까? අහනවා කල්ලෝෂි කල්ලෝ මහත්මයා 지금 몇 시입니까? දැන් වෙලාව කීයද කියලා අහනවා. 5시 반입니다. කල්ලෝ උත්තර දෙනවා තසොත්ති පන්නිම්නිදා පහමාරයි. 몇 시에 집에 갑니까? 몇 시에 집에 갑니까? කීයටද වෙලාව ගෙදරට යන්නේ කියලා අහන්නේ. කීයටද ගෙදරට යන්නේ කියලා අහනවා. 저녁 8시에 집에 갑니다. ආය උත්තර දෙනවා 저녁 හවස 8시에 집에 갑니다. 8ට ගෙදරට යනවා කියලා කියනවා. හරිද? එතකොට මේ ලේසි මේකත් තියෙන වෙලාව සම්බන්ධයෙන් දෙන ප්‍රශ්නයක් අහනවා. එයා උත්තර දෙනවා. එච්චරයි. හරිද? එතකොට ආය අහන්න තනියෙන් එකපාරක් අහන්න ඔයාලා. 칼로 씨, 지금 몇 시입니까? 5시 반입니다. 몇 시에 집에 갑니까? 저녁 8시에 집에 갑니다. හරිද? එතකොට මේකත් හරි. සංවාදය නැවත නැවත අහන්න. හරි. මේ ප්‍රශ්න නම් වැඩන්න කරමුකෝ. 지금 몇 시입니까? දැන් වෙලාව කීයද? එතකොට කීයද? 5시 반입니다 කියලා එන්න ඕනේ. ඊට පස්සේ කල්ලෝ මහත්මයා 오늘 몇 시에 집에 갑니까? අද කීයටද ගෙදරට යන්නේ කියලා අහන්නේ. එතකොට මේ උත්තරේ එන්න ඕනේ. 저녁 8시에 집에 갑니다 කියලා එන්න. හරි. ක්ලේසි. හරි. මේ ටික බලමු. 제시된 뼈헤어널 활용하여. 제시된 ඉදිරිපත් කරපු 뼈헤어널 ප්‍රකාශය 활용하여 භාවිතා කර තේවාහේ පොසෙව කතා කරලා බලන්න. හරිද? එතකොට චාදා 10යි 11යි තියෙන්නේ. හරි. එතකොට මේ දෙන්නෙක් ඉන්නේ. චාදා කියන්නේ නිදා ගන්නවනේ. එක්කෙනෙක් 10ට නිදා ගන්නවා, අනිත් එක්කෙනා 11ට නිදා ගන්නවා. බලමු මොකද කියන්නේ කියලා. උකම්ෂීනන් පොතෝන් මියොත්සියේ චම්නිකා. උකම් මහත්මයා උකම්ෂීන පොතෝන් සාමාන්‍යයෙන් මියොත්සියේ කියන්නේ කීයටද චම්නිකා නිදාගන්නේ කියලා අහන්නේ. කීයටද නිදාගන්නේ කියලා අහනවා. ඊළඟ කියන පොතෝන් යල්සියේ චම්නිදා 10ට නිදා ගන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මම 10ට නිදා ගන්නවා. ඊට පස්සේ එයා අහනවා යුසුෆ් මහත්මයා යුසුෆ්සීනන් මියොත්සියේ චම්නිකා ඔයා කීයටද නිදාගන්නේ කියලා අහන්නේ. යුසුෆ් මහත්මයා කීයටද නිදාගන්නේ? මෙයා කියනවා චොනන් මම යොරන්සි පානේ චම්නිදා කියන්නේ 11 මාරට නිදා ගන්නවා කියලා කියන්නේ. හරිද? ඒකට මෙතන තියෙන එක චම්නිදා කියන එකට මාරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ වෙලාව ටික මාරු කරන්න. චාදායකනේ. ඒකට චොනයෝගල් මොක්තා. අහමු උකම්සීනන් එක්කෙනෙක් 7ට කනවා අනිත් එක්කෙනා චොනයෝගල් මොක්තා කියන්නේ රැට කනවා කියන එක. එක්කෙනෙක් 7ට අනිත් එක්කෙනා 8 මාරට. ඒකට චොනයෝගල් මොක්තා. මේක පුකම් යුසුෆ් දෙන්නා කියලාම ගමුකෝ. කම්සේනන් පුකම් මහත්මයා මෙයොත්සියේ කීයටද චොනයෝගල් මොක්සම්නික්කා කියලා අහන්න ඕනේ. මොක්තා එක සම්නික්කා එකතු වෙන්න ඕනේ. ඒවර මෙයා කියනවා පොතෝන් සාමාන්‍යයෙන් මොකද
හතට. ඒ කියන්නේ අහොප්සියේ හතට චොනයෝගල් මොක්සම් නිදා කියලා කියනවා. රැට කනවා. ඊට පස්සේ ආයි මෙයා අහන්න ඕනේ යුසුෆ්සි යුසුෆ් මහත්මයා මෙොත්සි ඒ කීයටද මොකද චොනයෝගල් මොක්සම් නිකා ඔයා කීයටද නිදාගන්නේ නෙමෙයි. රැට කන්නේ කියලා අහනවා. උඩ කීයටද මෙයා 8:00ට චොනන් මම යොදොල්සි පානේ මොකද චොනයෝගල් මොක්සම් නිදා කියලා කියනවා. හරි ඒ ටික වෙනස් කරන්න තියෙන්නේ. මෙයා උත්තර දීලා තින්නේ මේ ටිකට අපිට වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනි කොටසට. ඒක තමයි ඉදිරියටපත් කරපු ප්‍රකාශය භාවිතා කරලා කතා කරලා බලන්න කියන එක. අවුලක් නැහැ නේද? තේරුණා නේද? හරි. එතකොට මෙතන තියෙන්නේ අපි ප්‍රොනන්සියේෂන් කියලා කියන්නේ උච්චාරණය සම්බන්ධයෙන් තියෙන 54 ට්‍රැක් එක දාගෙන අනිවාර්යෙන් මෙන්න මේ ටික උච්චාරණය කරලා බලන්න. උච්චාරණය කියන්නේ අවුල් තියෙන කට්ටිය. මෙන්න මේ වා කියන ස්වරයයි වෝ කියන ස්වරයයි තියෙන්නේ. සංයුක්ත ස්වර දෙකක් තියෙනවා. ඕකේ. අපි යමු දෙවෙනි වචන මාලාවත් බලමු. ඔවි. ඔවි කියන්නේ දෙක. ඔවි කියන්නේ වචනය දෙක. හරි. එල්ගුවා කොන්ලියොන් ඔවි කියන්නේ දෛනික ජීවිතය සම්බන්ධයෙන් තියෙන වචන. බලමු මොකද කරන්නේ? ඉරෝනාදා. ඒ කියන්නේ එදිනදා ජීවිතේ මොකද්ද කරන වැඩ සම්බන්ධයෙන් තියෙන වචන තමයි තියෙන්නේ. ඒකට ඉරෝනාදා කියන්නේ නැගිටිනවා, අවදි වෙනවා කියන තේරුම. උදේට අවදි වෙනවා. සිත්තා කියන්නේ සෝදනවා. ඊරල් තක්තා කියන්නේ දත් මදිනවා කියන එක. ඊරල් තක්තා. සික්සා හදා කියන්නේ කෑම කනවා. චොල්ගන් හදා කියන්නේ වැඩට යනවා. තේගන් හදා කියන්නේ වැඩ අවසන් කරලා ගෙදරට යනවා. ඊට පස්සේ ගේම් හදා කියන්නේ ගේම් ගහනවා කියන එක. කියන්නේ කම්පියුටර් එකෙන් ගේම් ගහනවා. ඊට පස්සේ චොංසො හදා කියන්නේ පිරිසුදු කරනවා. චංගල් පෝදා කියන්නේ සිල්ලර බඩු ගන්නව නැත්නම් සිල්ලර බඩු බලනවා කියන තේරුම පෝදානේ. හරි. සිල්ලර බඩු බලනවා shopping කරලා ගිහිල්ලා බලනවා කියන්නේ අන්න ඒක. ඒක සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා නැත්නම් සක්මන් කරනවා. ෂාව හදා කියන්නේ නානවා. චිංගුරල් මන්නාදා කියන්නේ යහළුවෙක් හමු වෙනවා. කියන්නේ එදිනදා ජීවිතේ අපි කරන වැඩ සාමාන්‍යයෙන් තියෙන වැඩ වල සම්බන්ධයෙන් තියෙන වචන තමයි මේ වචන මාලාවේ තියෙන්නේ. අනිවාර්යෙන් මේවා අත්‍යවශ්‍යයි. හරි බේසික් නේ මේවා. අනිවාර්යෙන් මේ ක්‍රියාපද ඔක්කොම වගේ ක්‍රියාපද තියෙන්නේ. කරනවානේ ඔක්කොම. අවදි වෙනවා, හොදනවා, දත් මදිනවා, කැම කනවා, ආයතනයට යනවා, ආයතනයේ වැඩ අවසන් කරලා එනවා, ඊට පස්සේ ගේම් ගහනවා, පිරිසුදු කරනවා, චංගල් පොදා කියන්නේ සිල්ලර බඩ බලනවා, සංචෙක් හදා කියන්නේ ඇවිදිනවා, ෂාව හදා කියන්නේ නානවා, චිංගුරල් වන්නාදා. යාළුවෙක් හමු වෙනවා. ඔක්කොම ක්‍රියාවන් තියෙනවා. අනිවාර්යෙන් මේ 12ම පාඩම් කරලා තියාගන්න. ඊට පස්සේ මෙතන දෙනවා හෙව්ගේසිල්. හෙව්ගේසිල් කියන්නේ ලොන්ච්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් විවේක කාමරය. සිල් කියන්නේ කාමරය, විවේක කාමරය. රෙස්ට් රූම් කියලා කියන්නේ අන්න ඒ වගේ. කියන්නේ රෙස්ට් කරන තැනක්. ඊට පස්සේ මේචොම් කියන්නේ ස්නැක් බාර්. ස්නැක් බාර් නෙමෙයි කවුන්ටරය කියලා ගමු. හරි මේචොම් කියන්නේ කවුන්ටරය. බලමු. කොන්වෝන් කියන්නේ උද්‍යානය, සාදා කියන්නේ මිලදී ගන්නවා. හරි. මේ ටික යමු. කරිමල් පෝගෝ තේහ්වාරල් වන්සොන් හසියෝ. පින්තූරය බලලා මේ සංවාදය සම්පූර්ණ කරන්නලු. මෙයා මොකද කරන්නේ? දාත් මදිනවා. චිගම් මෝහයෝ දැන් මොකද කරන්නේ මෙයා? ඊරල් තක්සම් නිදා කියලානවා. හරි තක්තායක තක්සම් නිදා වෙන්න ඕනේ. ඒකත් ලියන්නම් අපි. ඊරල් තක්තා කියන්නේ මදිනවා කියන එක. හරි. තක්තානේ ඒකේ දායවත් කරා සම් නිදා එකතු කරනවා. හල් ලකුරක් තියෙන නිසා. මෙතන මොකද කරන්නේ? ඔනල් චොනේගේ මෝහයෝ හදහවසට මොකද කරන්නේ? පිරිසුදු කරනවානේ. ඒකට පිරිසුදු කරන එකට මොකද්ද කියන්නේ අපි? චොංසො හදා වලින් දායවත් කරා සොරයක් තියෙන්නේ. චොංසො හම්නිදා කියලා නම. හරි. චොංසො හම්නිදා. දැන් චිබල් චොංසො හම්නිදා නිවස පිරිසුදු කරනවා. අනේ වගේ ගන්න පුළුවන් මොනවා හරි. අවුලක් නැහැ. ඊට පස්සේ එතන චුමාරේ මෝහෙස්සෝයෝ චුමාරේ මෝහෙස්සෝයෝ මොකද්ද කරේ කියලා තමයි අහන්නේ මෙතනට ගන්නවා. හෙස්සෝයෝ කියන්නේ කරේ කියලා. කියන්නේ සතියන්තේ මොකද කරේ? ඒකට චිංගුරල් මන්නාදා කියලා කියන්නේ මන්නම් නිදා කියලා කියන්න බෑ. හරිද? ඒක ඇයි කියන්න බැරි? චිංගුරල් පොඩකින්ද චිංගුරල් මන්නාදා වලින් දායවත් කරා මන්නම් නිදා කියලා අපිට කියන්න බෑ. හරිද? හැයි කිව්වොත් මෙන්න මේ මන්නම් නිදා කියන්නේ වර්තමාන කාලය. මෙයා ප්‍රශ්නේ අහන්නේ අතීත කාලයේනේ. එතකොට මේක එන්න ඕනි අතීත කාලයට. හරිද? මන් නත්සම් නිදා කියලා එන්න ඕනේ. ඕකේද? මේ අත්සම් නිදා උත්සම් නිදා කියන්නේ පටලවා ගන්න එපා. ඒක අතීත කාල ව්‍යාකරණය. ඒක වෙනයි. එම් නිදා සම් නිදා කියන්නේ වෙනයි.
ඊට පස්සේ මෙතන ඔජේ මොහෙස්සෝයෝ මේකත් අහන්නේ ඊයේ මොකද්ද කරේ කියලා. මෙතන මොකද්ද කරන්නේ සිල්ලර බඩ බලනවානේ. එතකොට චංගල් පෝදා කියන එක හරි බලනවා කියන එක අපිට පොම්නිදා කියලා ගන්න බෑ. හරිද? චංගල් පොම්නිදා නෙමෙයි වෙන්න ඕනි. පෝදායකට අත්සම් නිදා එකතු වෙලා පත්සම් නිදා වෙන්න ඕනේ. මෙන්න මේක තමයි බැලුවා කියන එක. ඊයේ මොකද්ද කරේ කියලානේ අහන්නේ. ඕකේ දෙක තේරුණාද? මේ දෙක වෙනස්. හරිද? මේක හරි. මේක සාමාන්‍ය ප්‍රකාශය. පිරිසුදු කරනවා. හරි. මේක දත් මදිනවා කියන එක. හැබැයි මේක අතීත කාලේ මොකද්ද කරේ කියලා අහන්න. එතකොට කරා කියලා කියන්න ඕනේ. උත්තරේ එන්න ඕනේ කරා කියලා. මොකද්ද කරන්නේ කියලා හොත් මේක කරනවා කියන එක කියන්න පුළුවන්. මොකද්ද කරේ කියලා හොත් මෙන්න මේක කරා. හමු වුණා, බැලුවා කියන තේරුම. ඕකේද? ඒක ෂේප්. එතකොට මේ ටිකත් හරි. අපි යමු දෙවෙනි ව්‍යාකරණයත් බලමුකෝ. දෙවෙනි ව්‍යාකරණේ තියෙන්නේ හරි. දෙවෙනි ව්‍යාකරණේ තමයි එන්න මේ ඒසෝ කියන එක. ඒසෝ කියන එකටත් සිංහල තේරුම දාන්නම්කෝ මම. අනිවාර්යෙන් ඒකත් ලියා ගන්නකෝ. හේසෝ. ඒසෝ කියන්නේ යම් කිසි ස්ථානයකදී නැත්නම් ස්ථානයක සිට තේරුම් දෙකම දාන්නම් අනිවාර්යෙන් ලියා ගන්න. යම් කිසි ස්ථානයකදී ස්ථානයක සිට. ඒ කියන්නේ ස්ථානයක් සම්බන්ධයෙන් තමයි මේක තියෙන්නේ. නිවසේදී නැත්නම් නිවසේ සිට ආයතනයේදී නැත්නම් ආයතනයේ සිට අන්න ඒ වගේ තේරුම් තමයි මේක තියෙන්නේ. නිවසේදී නිවසේ සිට ආයතනයේදී ආයතනයේ සිට. දැන් නාමපදයක එකතු වෙන්නේ ස්ථානයක් නේ. ස්ථානය සම්බන්ධයෙන් එන්න ඕනේ. දැන් චිබ් හරි ඒසෝ වෙනවා. චිබේසෝ ඒ කියන්නේ නිවසේදී නැත්නම් නිවසේ සිට මේ දෙකම ගන්න පුළුවන්. ඊට පස්සේ හේසා කියලා ගමු. හේසා කියන්නේ ආයතනය. ඊට පස්සේ ඒසෝ. හේසා ඒසෝ කියන්නේ ආයතනයේදී ආයතනයේ සිට. හරිද? හක්කයෝ. හක්කයෝ කියන්නේ පාසල අපි වෙනම ගන්නවා. හක්කයෝ ඒසෝ එකතු කරනවා. හක්කයෝ ඒසෝ කියන්නේ පාසලේදී නැත්නම් පාසලේ සිට. ඕකේද? ඊට පස්සේ කිල් කියන්නේ පාර. කිල් ඒසෝ එකතු කරනවා. කිරේසෝ කියන්නේ පාරේදී පාරේ සිට. හරි. ඊට පස්සේ තව කොන්වොන්. කොන්වොන් කියන්නේ උද්‍යානය. කොන්වොන් ඒසෝ එකතු කරනවා. උද්‍යානයේදී නැත්නම් උද්‍යානයේ සිට. ඕකේද? ස්ථානයක් සම්බන්ධයෙන් තමයි මෙන්න මේ ඒසෝ කියන එක භාවිතා වෙන්නේ. සිට නැත්නම් ස්ථානයකදී කියන තේරුම. ඕකේ. ස්ථානයක් සම්බන්ධයෙන් භාවිතා වෙන්නේ. ඊට පස්සේ මේ දෙක අනිවාර්යෙන් මේ තේරුම පාඩම් කරලා තියාගන්න. අපි යමු මේකට ඒසෝරන් චංසෝරල් නතනේනේ. හරි. කියන්නේ ස්ථානය පෙන්වම් කරන නාමපදයක එකතු වෙන ව්‍යාකරණයක් කියලා කියන්නේ. බලමු මෙතන තියෙන්නේ ආජීජාසීනන් අජිජ මහත්මයා කොන්වොනේසෝ උන්දුංගල් හේයෝ. කොන්වොන් කියන්නේ උද්‍යානය. එතකොට ඒසෝ කියන්නේ උද්‍යානයේදී. නැත්නම් උද්‍යානයේ සිට උන්දුං හේයෝ ව්‍යායාම් කරනවා කියලා කියන්නේ. අජිජ මහත්මයා උද්‍යානයේදී ව්‍යායාම් කරනවා කියලා කියනවා. ඊට පස්සේ තාරාසීනන් තාරා මහත්මයා හෙව්ගේ සිරේසෝ සින්වල එල්ගස්සම් නෙදා එක්සම් නෙදා. කියන්නේ තාරා මහත්මයා හෙව්ගේ සිල් විවේක කාමරය ඒසෝ විවේක කාමරයේදී සින්වල එක්සම් නෙදා කියන්නේ පුවත්පත් නැත්නම් පත්තර කියවනවා කියලා කියන්නේ. මදුසීනන් මදු මහත්මයා පෙයෝනේජෝ මේසෝ චූසරල් සම්නිදා. පෙයෝනේජෝ මේසෝ කියන්නේ පැය 24ක් කරලා තියෙන මාට් එක. ඒසෝ ඒ මාට් එකේදී මාට් එකේ සිට චූසරල් සම්නිදා. චූස් කියන්නේ ජූස් එක බීම. සාදා කියන්නේ මිලදී ගන්නවා. සම්නිදා මිලදී ගන්නවා කියන එකමයි. ඒක හොන් මින් සීනන් කිසුක්සා ඒසෝ චොංසෝ හේයෝ. කියන්නේ හොන් මින් කියන එක නා කිසුක්සා නිවාසිකාගාරයේදී චොංසෝ හේයෝ. කියන්නේ පිරිසුදු කරනවා කියන එක. යූසුෆ් සීනන් යූසුෆ් මහත්මයා කොන්ගොනේ ඉස්සෝයෝ. උද්‍යානයේ ඉන්නවා කියලා කියන්නේ. ඕකේ මේක කියන්නේ ඒසෝ කියන එක හරි ඉංග්‍රීසි වලින් කියන එක both හේසෝ ඒ are used to noun indicate place. සමහර වෙලට ඒ කියන එක වෙලාව සඳහන් කරන්නත් මේ භාවිතා කරනවා. මේක අදහස් කරන්නේ ඒසෝ ඒ කියන දෙකම කියන්නේ සම්බන්ධ වෙන්නේ nouns. ඒ කියන්නේ නාම පදයක හරි indicating place. ඒ කියන්නේ ඒක සඳහන් කරන්නේ ස්ථාන තමයි සඳහන් කරන්නේ. හරි දැන් මේක කරන්නකෝ. ඒක උදාහරණයක් කියනවා නම්
chip. chip එක අපි chip A කියලා ගත්තත් හරි chip A so කියලා කියන්නත් පුළුවන්. chip කියන්නේ ස්ථානයක්නේ. chip A කියන්නේ නිවසේ නැත්නම් නිවසට. chip A so කියන්නේ නිවසේදී නැත්නම් නිවසේ සිට. හරිද? එතකොට මේක ඒක තමයි අදහස් කරන්නේ. ASO indicate where action happens. Okay. ASO indicates where action happens කියන්නේ මේ කියන්නේ සිදුවීම සිදුවෙන ස්ථානය සඳහන් කරන්නේ. කියන්නේ මොනවා හරි කරනවා නම් අපි චිබේසෝ මම චිබේසෝ නිවසේ සිට කොම්බු හදා. ඒ කියන්නේ කොම්බු හම්නිදා කියලා කියන්නේ පාඩම් කරනවා. ඒ කියන්නේ පාඩම් කරන්නේ නිවසේදී. එතකොට අපි භාවිතා කරන්නේ නිවසේ සිට නැත්නම් නිවසේදී කියන්නේ. ඒ වගේම දැන් මොනවා කරේ ඒ කියන්නේ මම නිවසේ ඉන්නවා කියලා කියන්නකෝ. එතකොට නිවසේ ඉන්නවා කියලා කියන්න අපි ඒසෝ භාවිතා කරන්නේ. ඒ කියන්නේ නිවසේ සිට ඉන්නවා කියලා කියන්නේ නැහැනේ. නිවසේ ඉන්නවා කියන්නේ චිබේසෝයෝ කියලා කියන්නේ. ඒක තේරෙනවද? මොන හරි ක්‍රියාවක් වෙනවා කියන එක. මේ ටික ඕනේ අර තේරුම ලියාගත්තා නම් හරි. තේරුම පාඩම් කරගත්තා නම් හරි. ඒසෝ කියන්නේ ස්ථානයකදී ස්ථානයක සිට. එතකොට අපි ඉන්නවා කියන්නේ ස්ථානයක සිට ඉන්නවා කියලා කියන්නේ නැහැ. ස්ථානයේ ඉන්නවා කියලානේ කියන්නේ. ඒකට මම කිව්වා ඒ කියන මේකට ඒ කියන ව්‍යාකරණයට ඒ සහට අර්ථය. එතකොට ස්ථානයේ ඉන්නවා. අන්න ඒ වගේ තේරුමක්. එතකොට මොන හරි කරනවා නම් ස්ථානයේදී කරනවා. ස්ථානයේදී නිදා ගන්නවා. ස්ථානයේදී පාඩම් කරනවා. ස්ථානයේදී මිලදී ගන්නවා. පොලේදී මිලදී ගන්නවා. අන්න එතකොට මේක භාවිතා කරන ඒසෝ කියන්නේ. හරිද? ඒක තමයි මේ කෙටියෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ සහට අර්ථයේ ඒසෝ කියන්නේ ස්ථානයේදී ස්ථානයක සිට. ඒක පාඩම් කරගන්න. මෙතන කිව්වෙත් ඒකම තමයි. ඕකේ අපි යමු මේක select කරන්න තියෙන්නේ. ඒද ඒසෝද භාවිතා වෙන්නේ කියන එක select කරන්න තියෙන්නේ. මද්නන් ගොසල් බිඳුව හසය කියන්නේ round කරන්න කියලා කියන්නේ. හරි circle the correct options. කල්ලෝ සීනන් කල්ලෝ මහත්මයා හේසා කායෝ ඒ කියන්නේ හේසා ඒ කායෝද හේසා ඒසෝ කායෝද කල්ලෝ මහත්මයා හේසා ආයතනය ඒසෝ කියන්නේ ආයතනයට යනවා ඒ කියන්නේ හේසෝ කියන්නේ ආයතනයේදී යනවා කියලා කියන්නේ ආයතනයට යනවද ආයතනයේදී යනවද ආයතනයට යනවනේ එන්න ඕනේ රවුම් කරන්නේ මං ඇටින් එකක් ගහන්නම් ඒකට හේසා ඒ කායෝ ආයතනයට යනවා ඊට පස්සේ කිව්වා ඒ කියන්නේ ඒ ක්‍රියාව වෙන්නේ මොන හරි ක්‍රියාවක් වෙනවා නම් ඒ ස්ථානය සඳහන් කරන්නේ ඒසෝ කරනවා හේසෝ කියන එක යූස් කරනවා භාවිතා කරනවා එතකොට ආය හේසා ඒ හිල් හේයෝ කියන්නේ ආයතනයේ වැඩ කරනවා කියලා කියන්න පුළුවන් හැබැයි වැඩ කරනවා කියන ක්‍රියාව නෙවෙන්නේ ඒකට ක්‍රියාව කියනකොට ආයතනයේදී වැඩ කරනවා කියලා කියන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් අපි කලින් පාඩමක බැලුවා හරිද අර මම හිතන්නේ සික්තාංගේ මොක්සම් නිදා කියන එක සික්තාංගේ මොක්සම් නිදා කියලා එකක් ආවා මම හරියටම කියලා දුන්නා කියලා හිතනවා හරි කලින් පාඩමේ රෙකෝඩින් එකේ ගිහිල්ලා බලන්න ඒකේ තිබ්බා සික්තාංගේ මොක්සම් නිදා මට මතක හැටියට හරි කියන්නේ ආපනශාලාවේදී කනවා කියන එක හැබැයි ක්‍රියාව වෙන්නේ වෙන ක්‍රියාවක් නේ එතකොට ඒ ක්‍රියාවක් වෙනවා නම් අපි මෙන්න මේ ඒ කියන එක භාවිතා වෙන්නේ නැහැ ඒසෝ කියන එක භාවිතා කරන්නේ මම මේක මේ විදිහටම පැහැදිලි කරා කලින් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න දැන් තමයි මේ පාඩමේ එන්නේ මේක සික්තාංගේ ඒසෝ මොක්සම් නිදා ආයතනයේදී කනවා ආපනශාලාවේදී කනවා කියන එක සික්තාං කියන්නේ ආපනශාලාවනේ ඕකේ එතකොට මෙතන ඉල් හේයෝ කියන්නේ වැඩ කරනවානේ වැඩ කරන්නේ කොහෙද ආයතනයේ එතකොට ඒක ඒසෝ වෙනවා හේසා ඒසෝ ආයතනයේදී ආයතනයේ සිට වැඩ කරනවා කියන්නේ ඒ වගේම චහරා සීනන් ඔජේ සිජං කියන්නේ පොළ ඒ කියන්නේ චහරා කියන මහත්මයා ඔජේ ඊයේ සිජං පොළ ඒ කියන්නේ පොළට නැත්නම් පොළේ ක්වායිරල් සස්සෝයෝ හරි එතකොට ක්වායිරල් සාදා කියන ක්‍රියාව වෙන්නේ පොළනේ එතකොට ක්‍රියාව වෙනවා නම් එතකොට පොළට නැත්නම් පොළේ ක්වායිරල් සස්සෝයෝ කියන්නේ පළතුරු මිලදී ගත්තා කියන එක පොළේ පළතුරු මිලදී ගත්තා කියන එකට වඩා පොළේදී පළතුරු මිලදී ගත්තා කියන එක තමයි වඩාත්ම ගැලපෙන්නේ සිජං ඒසෝ කියන එක ක්‍රියාවක් වෙන ස්ථානය. මෙතන බලමු තාරින්දු සීනන් කොන්වොන් තාරින්දු මහත්මයා කොන්වොන් උද්‍යානය කොන්වොනේ කියන්නේ උද්‍යානයේ නැත්නම් උද්‍යානයේට කොන්වොනේසෝ කියන්නේ උද්‍යානයේදී නැත්නම් උද්‍යානයේ සිට. ඉස්සම් නිදා කියන්නේ ඉන්නවලු. ඒකට උද්‍යානයේ සිට ඉන්නවා කියන්නේ උද්‍යානයේ ඉන්නවා. කොන්වොන් උන්දොන් හම්නිදා ක්‍රියාව වෙනවලු. ඒ කියන්නේ උද්‍යානයේදී උන්දොන් හම්නිදා ක්‍රීඩා කරනවා කියලා කියන්නේ.
නැත්නම් ව්‍යායාම් කරනවා. උද්‍යානයේදී ව්‍යායාම් කරනවා නෙන්නුනේ. උද්‍යානයේ නැත්නම් උද්‍යානයේට ව්‍යායාම් කරනවා නෙමෙයි. ඒ කියන්නේ ඒ සහට අර්ථය. ඒක වෙනයි. මේක ඒසෝ කියන එක තමයි අපි භාවිතා කරන්නේ. ක්‍රියාවක් වෙන්නේ මෙතන කියන එක. හරි. ඒ වගේම මේ ටික කරගන්න. හරි කමන්නේ. කරන්නම්කෝ. අවුලක් නැහැ. pohon maatmeya yoltusiye සික්තාං චම්සිමල් මොගොස්සම් නේදා. එතකොට චම්සිමල් මොක්තා කියන ක්‍රියාව වෙන්නේ සික්තාං එකේ. එතකොට ඒක අපි භාවිතා කරන්න ඕනේ ඒසෝ කියන එක. pohonmaatmeya 12ට සික්තාං ඒසෝ. හරි. ඒ නෙමෙයි සික්තාං ඒසෝ කියන එක තමයි භාවිතා වෙන්නේ. චම්සිමල් මොගොස්සම් නේදා කියන්නේ දවල් ආහාරය කෑවා කියන එක. එතන යොජින් මහත්මයා යොසොත්සියේ 6ට චිප් වස්සෝයෝ. එතකොට චිප් වස්සෝයෝ කියන්නේ නිවසට ආවද නිවසේදී ආවද? නිවසට ආවානේ. හරිද? නිවසේදී ආවා නැත්නම් නිවසේ සිට ආවා කියන්නේ නැහනේ. එතකොට මෙතනත් ඒ චිබේ වස්සෝයෝ ඊට පස්සේ නිවසට තෙල්ලෙපිජෝනල් පස්සෝයෝ. නිවසට චිබේ කියන්නේ නිවසට චෙල්ලෙපිජෝනල් පස්සෝයෝ. ටීවී බැලුවා නැත්නම් චිබේසෝ කියලා ගත්තොත් නිවසේ සිට නැත්නම් නිවසේදී ගෙදර සිට ගෙදරදී රූපවාහිනිය බැලුවා කියන එක. කියන්නේ ගෙදරට රූපවාහිනිය බැලුවා කියන්නේ නැහනේ. එතකොට චිබේ කියලා ගන්න බෑ. චිබේසෝ නිවසේදී කියලා තමයි ගන්න වෙන්නේ අපිට. අන්න ඒක පොඩ්ඩක් ඒක පාඩම් කරගන්න. පොඩ්ඩක් අර ට්‍රිකි. හැබැයි ලේසි. ඒ කියන්නේ ඒ සහට අර්ථය ඒසෝ කියන්නේ ස්ථානයකදී ස්ථානයක සිට මොනවා හරි ක්‍රියාවක් කරන ස්ථානය කියන්නේ. මේ ටික බලමු. මෙතන බලමු. ජින්සුසි හිව්ගේසිල් ඉස්සෝයෝ. එතකොට ජින්සු කියන එක්කෙනා මහත්මයා හිව්ගේසිල් විවේක කාමරය හිව්ගේසිරේසෝ ඉස්සෝයෝ නෙමෙයි හිව්ගේසිල් ඒ ඉස්සෝයෝ. විවේක කාමරයේ ඉන්නවා. ඊට පස්සේ හිව්ගේසිල් සෝයෝ ඒ කියන්නේ විවේක කාමරයේදී විවේක ගන්නවා. සෝයෝ කියන්නේ විවේක ගන්නවානේ. ඒකට කාමරයේදී කියන්නේ ඒසෝ ක්‍රියාව වෙන්නේ එතන. ඕකේද? පොඩ්ඩක් ටිකේ හැබැයි ලේසි. ප්‍රශ්නයක් නැහැ. අර මං කියපු තේරුම අනිවාර්යෙන් මේ පාඩම් කරලා තියාගන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරියටම තේරුම් ගත්තා නම්. මේක අවුලක් නැහැ. මේ ටික බලමු. හෝගිවා කච්චිතේ හොහේ පොසෙ උදාහරණයේ සමග එකට කතා කරලා බලන්න කියලා කියන්නේ. මෙතන මෙයා මෙතනත් කරන්නේ හිගේසිල් සෝයෝ වෙන්නේ. විවේක ගන්නවා. විවේක කාමරයේදී විවේක ගන්නවා. උකම්සීනන් චිගම්මෝහයෝ කම්හත්මයා ජම් මොකද කරන්නේ කියලා අහන්නේ. එතකොට හිගේසිරේසෝ සෝයෝ විවේක කාමරයේදී විවේක ගන්නවා කියලා කියන්නේ. හරි. එතකොට මෙතන මේ ජොම් පං මාත් කෝසිල් සමුසිල් ඕක් කිසුක්සා යොන්හා කොන්. මේ ටික ඔක්කොම මොකද කරන්නේ කියන එක භාවිතා කරන්න. ඒ කියන්නේ කවුන්ටරයේදී මොකද කරන්නේ? මාට් එකේදී මොන හරි මිලදී ගන්නවා. ඒ කියන්නේ පුකම් මහත්මයා පුකම් සීනන් චිගම්මෝහේ පුකම් මහත්මයා දැන් මොකද කරන්නේ? මාට් එකේදී මොන හරි පළතුරු මිලදී ගන්නවා. මාතේසෝ කොයිරල් සායෝ කියලා කියනවා. සමුසිරේසෝ ඉල්හේයෝ කියලා කියන්න පුළුවන්. හරි. ඔක්කොම ප්‍රශ්නේ මේක අහලා සමුසිල් කියන්නේ කාර්යාලයේදී වැඩ කරනවා. කිසුක්සායසෝ අචොන්සෝ හේයෝ. හරි. නේවාසිකාගාරය පිරිසුදු කරනවා කියන්නේ. පං ඒසෝ කොමුහේයෝ කාමරයේ සිට පාඩම් කරනවා. කෝසිල් කියන්නේ ලිවිං රූම් එක. හරි. ශාලය කියන්නේ අන්න ඒක. ඔය ශාලයේදී ටෙලිවිෂනල් පොස්සෝයෝ නැත්නම් ටෙලිවිෂන් බලනවා කියන එක. පෝක් කියන්නේ කුස්සිය. හරි. කිචන් එකේදී සිගල් මන්දරොස්සම් නිදා නැත්නම් මන්දරෝයෝ කියලා කියනවා. කැම හදනවා කියන එක. යොන්හා ගුවන් කියන චිත්‍රපට ශාලාව කියන්නේ ෆිල්ම් හෝල් එක. ෆිල්ම් හෝල් එකේදී ෆිල්ම් එකක් බලනවා කියලා කියන්න පුළුවන්. යොන්හා ගුවන් ඒසෝ. හරි. අන්න ඒසෝ කියන ව්‍යාකරණේ භාවිතා වෙන විදිහ තමයි මේකේ කියලා දුන්නේ. ඒ දෙකේ වෙනස. ඒ සහ ඒසෝගේ වෙනසත් කියලා දීලා තියෙනවා. ඕකේ නම් අපි යමු දෙවෙනි සංවාදය කරලා. දෙවෙනි සංවාදයේ තියෙන්නේ තේහ්වා කියන්නේ සංවාදයේ දෙවෙනි සංවාදය තමයි යුජින් යූසුෆ් කියලා දෙන්නෙක් ඉන්නේ. හරි. එක්කෙනෙක් ව්‍යායාම් කරනවා දුවනවා අනිත් එක්කෙනා මේ shopping කරනවා. බලමුකෝ යුජින් අහනවා යූසුෆ් මහත්මයා ඔජේ මොසල් හෙස්සම්නිකා ඔජේ ඊයේ මොල් හෙස්සම්නිකා මොකද්ද කරේ කියලා අහන්නේ. එස්සම්නිකානේ. හරිද? එතකොට මොකද්ද කරේ කියලා අහන්නේ. මේක පොඩ්ඩක් අර අතීත කාලයයි වර්තමාන කාලයයි පොඩ්ඩක් මෙතන ඒ කියන්නේ කලවම් වෙලා තියෙන්නේ. හරි? වෙනස් කරලා අඳුර ගන්න. අත්තා ඔත්තා හෙත්තා කියලා આવොත් ඒක අතීත කාලය.
එම්නිදා සම්නිදා විතරක් ආවොත් ඒක වර්තමාන කාලය. මෙතන හෙත්තා තියෙන්නේ. හෙත්සම්නික්කා තියෙන්නේ. කරාද ඊයේ කියන්නේ අතීත කාලයනේ. උඩ කරාද කියලා අහන්නේ. මොකද්ද කරේ කියලා අහන්නේ. ඊයේ මොකද්ද කරේ? මෙයා කියනවා යූසුෆ් මහත්මයා මාතේසෝ මාට්ටකේ සිට චංගල් පොස්සම්නිදා සිල්ලර් බඩු බැලුවා. කරිගෝ ඒ වගේම චිංගුරල් මන්නස්සම්නිදා යහළුවෙක් හමු වුණා කියලා කියනවා. යොජින් සීනන් මෝල් හෙස්සම්නිකා යොජින් මහත්මිය වෙන්න ඕනේ. මෙයා සිල්ලර් බඩු බලනෝනේ. ඒකට කියන්නේ shopping කරනවා කියන එකමයි. හරි. යොජින් සීනන් යොජින් මහත්මයා මෝල් හෙස්සම්නිකා එයා මොකද කරේ? යොජින් මහත්මයා මොකද කරේ කියලා අහන්නේ. ඒකට යොජින් කියනවා චෝනන් මම කොංගොනේසෝ උන්දොන් හෙස්සම්නිදා කොංගොනේසෝ උන්දොන් හෙස්සම්නිදා උද්‍යානයේ සිට ව්‍යායාම් කරා කියලා කියනවා. ඕකේ දෙන්නෙක් ඉන්නවා දෙන්නම අහගන්න මොකද්ද කරේ ඔයාලා දෙන්න මොනවද කරේ කියලා අහන්නේ. එක්කෙනෙක් අහනවා ඔයා මොකද කරේ කියලා ඊට පස්සේ අනිත් එක්කෙනත් අහනවා ඔයා මොකද කරේ කියලා එච්චරයි. එක්කෙනෙක් මාර්ට් එකේ සිට shopping කරලා තියෙන්නේ ඊට පස්සේ කරිගෝ චිංගුර මන්නස්සම්නිදා යහළුවෙක් හමු වුණා කියලා කියනවා. ඊට පස්සේ මෙයා අහනවා අනිත් එක්කෙනාගෙන් ඔයා මොකද කරේ කියලා. මෙයා කියනවා මම කොංගොනේසෝ උන්දොන් හිස්සම්නිදා උද්‍යානයේදී ව්‍යායාම් කරා කියලා කියන්නේ. හරි. අපි අහලා බලමු. 유수프 씨, 어제 뭘 했습니까? යූසුෆ් මහත්මයා 어제 ඊයේ මොල් 했습니까? මොකද්ද කරේ? 마트에서 장을 봤습니다. මාතේසෝ මාට්ටකේදී චංගල් පොස්සම්නිදා يعني groceries shop for groceries කියලා තියෙන්නේ. කියන්නේ සිල්ලර බඩු බලනවා කියන්නේ ඒක shopping කරනවා කියන තේරුම. හරි. shopping කරා. 그리고 ඒ වගේම 친구를 만났습니다. 친구를 만났습니다. 야ළුවෙක් හමු වුණා. 유진 씨는 뭘 했습니까? 유진 씨는 유진 මහත්මිය 뭘 했습니까? මොකද්ද කරේ? 저는 공원에서 운동했습니다. එයා කියනවා 저는 මම 공원에서 උද්‍යානයේ සිට 운동했습니까? 운동했습니다. නික්කා කියලා නැහැනේ. ප්‍රශ්නාර්ථයක් නෙවෙයි පිළිතුරක් නේ දෙන්නේ. ඒකට එයා 운동했습니다 කියලා කියන්නේ. ව්‍යායාම් කරා කියලා කියන්නේ. හරි. ආය අහන්න එකපාරක් තනියෙන් අහන්න. 유수프 씨, 어제 뭘 했습니까? 마트에서 장을 봤습니다. 그리고 친구를 만났습니다. 유진 씨는 뭘 했습니까? 저는 공원에서 운동했습니다. හරිද? එතකොට මේකත් හරි. අපි යමු. මේ ප්‍රශ්න ටිකත් බලමු. යූසුෆ් සී 어제 뭘 했어요? යූසුෆ් මහත්මයා ඊයේ මොකද කරේ කියලා අහන්නේ. යා මොකද කරේ? චංගල් පොස්සම්නිදා කරිගෝ ඒ වගේම මාතේසෝ චංගල් පොස්සම්නිදා මාර්ට් එකේදී shopping කරා. ඒ වගේම චිංගුරල් වන්නස්සම්නිදා යහළුවෙක් හමු වුණා. යොජින් සී 어디에서 운동했어요? යොජින් මහත්මයා කොහෙදද නැත්නම් කොහේ සිටද 운동했어요 ව්‍යායාම් කරේ. ඒක කොහෙදද ව්‍යායාම් කරේ? කියන්න ඕනේ 공원에서 운동했습니다. උද්‍යානයේදී ව්‍යායාම් කරා කියලා නේද? පිළිතුර එහෙම එන්නේ. ඒක ලේසි. අපි යමු මේකත් බලමු. 최시대엔 배어해오는 활용하여 ඉදිරිපත් කරපු ප්‍රකාශය 활용하여 භාවිතා කර තේවා 해보세요. කතා කරලා බලන්න කියන එක. එක්කෙනෙක් ගෙහිම් ගන්නවා අනිත් එක්කෙනා ඇවිදිනවා. හරි. දෙන්නෙක් ඇවිදිනවා. බලමු. කිසුක්සා ගෙයිම් හදා කොන්වන් සංචෙක් හදා. කියන්නේ නිවාසිකාගාරයේ සිට ගේම් ගහනවා කොන්වන් උද්‍යානයේ සිට සංචෙක් හදා ඇවිදිනවා. බලමු. කල්ලෝ මහත්මයා ඉරියෝරේ මොල් හෙස්සම්නිකා ඉරිදාට මොකද්ද කරේ කියලා අහන්නේ. කියනවා කිසුක්සායසෝ ගෙයිම් හෙස්සම්නිදා නිවාසිකාගාරයේ සිට ගේම් ගැහුවා කියලා කියන්නේ. ඊට පස්සේ අමිනා මහත්මයා මොල් හෙස්සම්නිකා මොකද්ද කරේ? 저는 මම 공원에서 산책했습니다. 공원에서 උද්‍යානයේදී නැත්නම් උද්‍යානයේ සිට 산책했습니다. ඇවිද්දා නැත්නම් සක්මන් කරා කියලා කියන්නේ.
මෙතන තියෙන එක බලමු. කාෆේ චිංගුරල් මන්නාදා. කාෆේ එකේදී එක්කෙනෙක් චිංගුරල් යහළුවෙක් හමු වුණා කියන එක හමු වෙනවා කියන එක. ඊට පස්සේ යොන්හා ගෝවන් යොන්හාරල් පොලා. يعني ෆිල්ම් හෝල් එකේදී ෆිල්ම් එකක් බලනවා කියන එක. ඊට බලමු කල්ලෝ මහත්මයා එරියෝරේ මොල් හෙස්සම්නිකා ඉරිදාට මොකද කරේ කියලා ප්‍රශ්නයක් අහන්නේ. මේ දෙක මාරු කරමු. එතකොට මෙයා මොකද කරේ? කාෆේ සෝ කියන්නේ කැෆේ. කාෆේ කියන්නේ කැෆේ එක. කොෆි හල කියන එක. කැෆේ ඒසෝ කාෆේ සෝ චිංගුරල් මන්නත්සම් නිදා කියලා කියන්නේ. එස්සම්නිකානේ අහන්නේ මොකද්ද කරේ කියලානේ. උඩ කරා කියලා උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා අමිනාසීනන් මොල් හෙස්සම්නිකා අමිනා මහත්මයා මොකද්ද කරේ? එයා මොකද කරේ? චොන්නන් මම යොන්හා ගානේසෝ ෆිල්ම් හෝල් එකේදී යොන්හාරල් වොත්සම් නිදා කියලා නෝ. ෆිල්ම් එකක් බලුවා ෆිල්ම් හෝල් එකේදී ෆිල්ම් එකක් බලුවා කියන්නේ. ඕකේද? එහෙම තමයි එන්නේ. ඊට පස්සේ මේකත් හරි. එතන useful expressions. හරි. ඊට පස්සේ මේකක් තියෙන බලමු චාල් මොගෙස්සම් නිදා. මෙයාලා කතා කරන විදිහ තියෙන්නේ. චාල් මොගෙස්සම් නිදා කියන්නේ හොඳින් කන්නම් කියන තේරුම. හරි. මෙයා කියනවා වානිතසයෝ ගොඩක් කන්න කියන එක. මෙයා කියනවා නේ ඕ චාල් මොගෙස්සම් නිදා හොඳින් කන්නම් කියන එක. I'll enjoy the meal. කියන්නේ අර ගොඩක් කන්න කියලා කවුරු හරි කෑම එකක් අවිල්ල දෙනවා. හරි. දැන් රෙස්ටෝරන්ට් එකකට වගේ ගියොත් ආපන ශාලාවට ගියොත් කෑම ඕඩර් කරාට පස්සේ යාලා අවිල්ල දෙනකොට මෙන්න මේක කියනවා වානිතසයෝ හරි. නැත්නම් චල් මොගොස්සම් නිදා කියලා කියනවා. කියන්නේ හොඳින් කන්නම් කියන එක උත්තර දෙනවා. ඕකේද? හරි. එතකොට අපි යමු මෙන්න මේ ඔන්හා කොටසට. හරි ළමයි. එතකොට අපි බලමු දැන් චොම්බෝ කොටස. හරිද? මෙතන තියෙන්නේ මුන්හාවා චොම්බෝ. මුන්හා කියන්නේ සංස්කෘතිය සහ චොම්බෝ කියන්නේ තොරතුරු. සංස්කෘතිය සහ තොරතුරු වල මෙතන තියෙන්නේ මොකද්ද? චික්චාන් ඉනේ හරු. චික්චාන් කියන්නේ සේවා ස්ථානයේ ඉන් කියන්නේ පුද්ගලයන්. ඒ කියන්නේ සේවා ස්ථානයේ සේවකයන් කියන තේරුම. ඒකෝට සේවා ස්ථානයේ සේවකයන්ගේ හරු කියන්නේ දවසක්. ඒ කියන්නේ එයාලගේ ජීවිතයේ දවසක් කියන තමයි මේක කියන්නේ. ඒකෝට මේක බලමු පාම් කියන්නේ රාත්‍රී 12 කියන එක. එතකොට මේ රාත්‍රී 12 ඉඳන් එයාලා ඒ කියන්නේ හරි නිදා ගන්නවා කියන එක. හරි මුලින්ම මෙතන ගත්තොත් අපි මෙතන ඉඳන් ගත්තොත් මුලින්ම නිදාගෙන පටන් ගන්නෙ. හරි නැත්නම් මෙතන ගමුකෝ මෙතන ඉඳන් පටන් ගමුකෝ. මෙතන මුලින්ම කිසං කියන්නේ අවදි වෙනවා කියන එක. හරි මුලින්ම අවදි වෙනවා. හරි ඒක හරියට වෙලාවක් දාලා නැහැ. අපි ගමු 5ට වගේ. හරිද? මෙතනට එනකොට 3 වගේ එනවනේ. 4 ඉන්නේ බෙදලා තියෙන්නේ. වල මෙතන 3 කියන්නේ මෙතන 5. හරි. මෙතන 3. 5ට වගේ නැගිටිනවා. හරි. ඊට පස්සේ චොල්ගන් කියන්නේ වැඩට යනවා කියන එක. හරි. චොල්ගන් කියන්නේ සේවයට වාර්තා කරනවා. චොල්ගන් ඊට පස්සේ හරියටම 9 වෙද්දී අහොෆ්සි ඒ කියන්නේ පෙරවරු 9ට ඕජොන් ඔම්මු. ඒ කියන්නේ පෙරවරුවේ තියෙන වැඩ කියන එක. හරි morning work ඕජොන් ඔම්මු. ඊට පස්සේ හරියටම 12 ඉඳන් හෙක වෙනකන් එයාලා කරනවා චොම්සිම් සිගාන් දවල් ආහාර වේලාව. හරිද? දවල් ආහාර වේලාව තමයි මෙන්න මේ 12 ඉඳන් නත් 12 කියන්නේ දහවල් කාලය කියන එක. දහවල් 12 ඉඳන් ඊට පස්සේ පස්වරු 1. හරි. එතකොට ඊට පස්සේ 1 ඉඳන් 6 වෙනකන් 6ට නේ ඕෆ් වෙන්නේ. 9ට පටන් ගන්න මේ 6ට ඕෆ් වෙනවා. හරි. එතකොට ඕහු ඔම්මු කියන්නේ පස්වරුවේ තියෙන වැඩ. නැත්නම් පස්වරුවේ තියෙන රාජකාරී කියන එක. හරි. එතකොට ඒ ටික කරලා ඊට පස්සේ කරන්නේ 6ට ඕෆ් වෙනවා. තේගන් කියන්නේ වැඩ අවසන් කරනවා කියන එක. මිත් කියන්නේ සහ. හරිද? වැඩ අවසන් කරනවා සහ කේන් සිගාන් කියන්නේ පෞද්ගලික වේලාව කියන එක. කියන්නේ තමන්ගේ පුද්ගලික වැඩ කරගන්න යාලා වේලාව වෙන් කරගන්නවා කියන එක. හරිද? ඊට පස්සේ රෑ 12 යාලා නිදා ගන්නවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ඕකේද? එයාලගේ දවසේ වැඩක්. දවසේ කියන්නේ ඩේලි රූටින් එකක්. ඩේලි ලයිෆ් එක කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි. 5ට අපි නිකන් ගත්තේ 5ට නැගිටිනවා. ඊට පස්සේ වැඩට යනවා. ඒ කියන්නේ වැඩට යන්න ලෑස්ති වෙනවා. හැම දෙයක්ම කරනවා කියන එක. ඊට පස්සේ 9ට වැඩ පටන් ගන්නවා. 9 ඉඳන් 12 වෙනකන් පෙරවරුවේ තියෙන වැඩ. පෙරවරු රාජකාරිය කරනවා. ඊට පස්සේ 12 ඉඳන් 1 වෙනකන් එයාලා චොම්සිම් සිගාන්. කියන්නේ දහවල් කාලේ දහවල් කැම ඒ දේවල් කරන්න ඒ වෙලාව. ඊට පස්සේ 1 ඉඳන් 6 වෙනකන් පස්වරුවේ තියෙන වැඩ. හරි. ඊට පස්සේ 6ට ඕෆ් වෙනවා. චෝනයොක් කියන්නේ හවස කියන එක. චෝනයොක් යොසොස්සි හවස 6.
6ට ඕෆ් වෙනවා කියන්නේ තේගන්. හරි වැඩ අවසන් කරනවා මිත් සහ කේන් සිගන් තමන්ගේ පුද්ගලික වැඩවල් කරගන්න. වැඩ රාජකාරි මොන හරි දේවල් කරගන්න. හරි එයාලා වෙලාව වෙන් කරගන්න. ඕකේද? එතකොට අපි මෙතනට යමු. මෙතන තියෙනවා හංගුකේ කොරියාවේ චෙක්චාන් ඉන්දරන් සේවාස්ථාන සේවකයන් තේබුපුන් බොහෝ විට අහොප්සියේ කියන්නේ 9ට ඒරල් වැඩ සිජක් හම්නිදා වැඩ ආරම්භ කරනවා නැත්නම් වැඩ පටන් ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ කොරියාවේ තියෙන ගොඩාක් ඔෆිසස් ගොඩාක් කර්මාන්තශාලා හැම දෙයක්ම වැඩ පටන් ගන්නෙ 9ට. හරිද? ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා චොල්ගන් හල්තේ. චොල්ගන් හදා කියන්නේ වැඩට පැමිණෙනවා කියන එක. හරි? නැත්නම් වැඩට යනවා කියන එක. හල්තේ එල්තේ කියන ව්‍යාකරණය යම් කිසි ක්‍රියාවක් කරන විටදී කරන අවස්ථාවේදී චොල්ගන් හල්තේ කියන්නේ වැඩට යන විටදී චිහාජොලිනා. චිහාජොල් කියන්නේ උමං දුම්රිය. චිහාජොරිනා පොසුවා. පොසු කියන්නේ බසය වා සහ කතන් සමාන තේජුම් කෙෝතොංගල් ඉයොං හගිදු හගු. තේජුම් කෙෝතොං කියන්නේ පොදු ප්‍රවාහන. ඒ කියන්නේ උමං දුම්රිය සහ බස් වගේ සමාන තේජුම් කෙෝතොං පොදු ප්‍රවාහන ඉයොං හගිදු හගු. ඉයොං හදා කියන්නේ භාවිතා කරනවා. ගිදෝ හගු භාවිතා කිරීමත් කරලා. කෙයින් සින්යොං චාරල් ඉයොං හගිදු හම්නිදා. කෙයින් කියන්නේ කෙයින් කියන්නේ පුද්ගලික. සින්යොං චා කියන්නේ වාහන කියන්නේ පුද්ගලික වාහන කාර් එකේ බයික් එකේ අන්නේ වගේ. හරි හැම දෙයක්ම කෙයින් සින්යොං චා කියන ඒ කැටගරිය යට තියෙනවා. එතකොට කෙයින් සින්යොං චාරල් පුද්ගලික වාහන ඉයොං හගිදෝ හම්නිදා. ඉයොං හදා කියන්නේ භාවිතා කරනවා. ගිදෝ හදා නැත්නම් ගිදෝ හම්නිදා කියන්නේ කිරීමත් කරනවා කියන ව්‍යාකරණය. භාවිතා කිරීමත් කරනවා කියලා කියන්නේ. හරි මුලින්ම කිව්වා වැඩ පටන් ගන්නේ 9ට. ඒ වගේම බස් නැත්නම් උමං දුම්රිය වගේ පොදු ප්‍රවාහනවල හරි පොදු ප්‍රවාහන භාවිතා කරලා වැඩට පැමිණීමත් කරනවා. ඒ වගේම කෙයින් සින්යොං චා පෞද්ගලික වාහන භාවිතා කරලා වැඩට පැමිණීමත් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා චුල්තේගන් සිගානේනන්. චුල්තේගන් සිගාන් කියන්නේ වැඩට යන්න එන වෙලාව. හරි තේගන් චුල්ගන් එකයි තේගන් එකයි දෙකම එකතු වෙලා තමයි මේ වචනේ හැදෙන්නේ. චුල්තේගන් වැඩට යන එන සිගානේනන් වෙලාවේ කෙෝතොංගි. කෙෝතොං කියන්නේ ප්‍රවාහනය. මේව් කියන්නේ බොහොම නැත්නම් ගොඩාක්. ඒ කියන්නේ ප්‍රවාහනය බොහොම. හොන්චප්හායෝ. හොන්චප්හායෝ කියන්නේ ජනාකීර්ණ කියන එක. හරි ගොඩාක් අර සෙනග වැඩි නේ වෙලාවට අනේ කියන්නේ ජනාකීර්ණ. ඒකිචි ආනන් ඉල්ලෝ. ඒකිචි ආනන් ඉල්ලෝ කියන්නේ ඒ කියන්නේ අනපේක්ෂිත සිදුවීම් කියන එක. ආනන් ඉල් කියන්නේ අපේක්ෂා කරන්නේ නැති වැඩ නැත්නම් අපේක්ෂා කරන්නේ නැති සිදුවීම් ටිකක් මොනවා හරි අර අවුල්නේ හැම දෙයක්ම ජනාකීර්ණනේ හැම තැනක්ම හැමෝම බිසි හැමෝම වැඩට යනවා අන්නේ වගේ දේවල් වෙන නිසා අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ඉල්ලෝ සිදුවීම් නිසා ඔරෙෝමල් කෙයොක්කිදෝ හම්නිදා. ඔරෙෝමල් කියන්නේ දුෂ්කරතාවන් කියන එක. කියන්නේ මොනවා හරි දුෂ්කරතාවන් වලට කෙයොක්කිදෝ හම්නිදා. කියන්නේ මුහුණ දීමටත් සිදු වෙනවා කියලා කියන්නේ. හරිද? කියන්නේ මෙයා කිව්වා චුල්තේගන් සිගානේනන් කෙයොතොංගි මේවෝ. චුල්තේගන් සිගාන කියන්නේ වැඩට යන එන වෙලාවේ ප්‍රවාහනය කෙයොතොංගි මේවෝ බොහොම හොන්චප්හායෝ ජනාකීර්ණ වෙලා. නැත්නම් ජනාකීර්ණ නිසා අනේ වගේ ජනාකීර්ණ නිසා ඒකිජි අනන් ඉල්ලෝ කියන්නේ අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ඔරෙෝමල් කෙයොක්විදෝ හම්නිදා. දුෂ්කරතාවන් වලට මුහුණ දීමටත් සිදු වෙනවා කියලා කිව්වා. හරිද? ඊට පස්සේ කියනවා චොම්සිම්මන්. චොම්සිම් කියන්නේ දවල් ආහාරය. චොම්සිමන් පොතොන් සාමාන්‍යයෙන් යල්තෝසි ඒසෝ හාන්සි සයියේ. ඒ කියන්නේ 12 ඉඳන් 1 සයියේ කියන්නේ අතර කියන එක. හරි 12 ඉඳන් 1 අතර. කෝනේ සික්තං ඒසෝ මුග්නන්දේ. කෝනේ සික්තං කියන්නේ ඇතුළත ආපනශාලාව කියන කියන්නේ ඔෆිස් එක ඇතුලේ ආපනශාලාවක් කැම කන කැෆ්ටේරියා කියලා කියන්නේ අන්න ඒ වගේ තැන්වල කැම කැන්ටින් එකක් කියලා කියන්නේ අන්න ඒ වගේ ස්ථානයේ මොග්නන්දේ කන අතර කෝනේ සික්තාංගි ඔප්සමියොන්. කෝනේ සික්තාං කියන්නේ ඇතුළත කැන්ටින් එක කැෆ්ටේරියා ඒරියා එක. ඔප්සමියොන් නැතිනම් හේසා කන්ජෝේ. හේසා කන්ජෝ කියන්නේ අසල කියන එක. ආයතන අසල සික්තාං ඒසෝ මුක්සම් නිදා. එතකොට
ආයතනයක ඔෆිස් එක ඇතුලේ කැන්ටින් එකක්. ඒ කියන්නේ කෑම කන්න මොනවා හරි තැනක් නැත්තම් ඔප්සමයොන් හේසා කන්ජොයි ආයතන ඒ කියන්නේ අසල තියෙන සික්තාන් ඒසො මොක්සම්නිදා ආපනශාලාවේදී කනවා කියලා කියනවා. ඊට පස්සේ චොම්සිමන් කතන් පූසෝ චොම්සිමන් දවල් ආහාරය කතන් පූසෝයේ කතන් සමාන පූසෝ කියන්නේ ඩිපාර්ට්මන්ට් එක. හරි. කියන්නේ සමාන අපි වැඩ කරන ඒ ඩිපාර්ට්මන්ට් එකේම කට්ටිය කෙනෙක්. හරි. පූසෝයේ සරාම් දල්ගුවා. ඒක තමයි කියන්නේ. හරි. අපි වැඩ කරන කට්ටිය කියන්නේ අපි වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ සමාන ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය සමග සරාම් දල්ගුවා. හේසා ඒසෝ හාජි මුත්හන් ආයතනයේදී හාජි මුත්හන් කියන්නේ කරන්න බැරි වුණු ඔම්මු යාගිදෝ ඒ කියන්නේ ආයතනයේදී කරන්න බැරි වුණු වැඩ කතාවත්. ඒ කියන්නේ ඔම්මු යාගේ කියන්නේ වැඩගෙන කතාවත්. හාම උන්සෝ කරන ගමන් හම්කේ මොග්නන් කෙයොන්ගුග මන්සම් නිදා. හම්කේ එකට මොග්නන් කන කෙයොන් උගා අවස්ථාත් වැඩි කියලා කියනවා. හරිද? කියන්නේ දවල් ආහාරය කන්නේ අපේ ඒ කියන්නේ එකට වැඩ කරන ඒ ඩිපාර්ට්මන්ට් එක කට්ටියත් එක්ක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ කන්නේ දවල් ආහාරය කන්නේ. ඒ වගේම එක කන ගමන් එයාලට ආයතනය ඇතුලේ කරන්න බැරි වුණු කතාවන් එහෙම ඒවා කතා කරගෙන එකට කෑම කන අවස්ථාව වැඩි කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා එල්බු චික්චාන් ඉන්දරන්. එල්බු චික්චාන් කියන්නේ සමහර සේවකයන් කියන තේරුම. හරි? සමහර හරි සේවාස්ථාන සේවකයන් චොම්සිම් සිගානල් ඉයොන් හායෝ. චොම්සිම් සිගානල් කියන්නේ දවල් ආහාර වේලාව භාවිතා කරලා ඉයොන් හායෝ කන්දන් හන් චුයිමි හල්දොංගල්. කන්දන් හන් සරල චුයිමි විනෝදාංශ හල්දොංගල්. හල්දොං කියන්නේ ක්‍රියාකාරකම්. චිල්ගිගිදෝ හම්නිදා. චිල්ගිගිදෝ හම්නිදා කියන්නේ රස විඳින එකක් කරනවා කියලා කියන්නේ. කියන්නේ සමහර සේවකයන් ඒ කියන්නේ දවල් ආහාර වේලාව භාවිතා කරලා සරල චුයිමි හල්දොන් කියන්නේ විනෝදාංශ ක්‍රියාකාරකම් කියන එක. මොනවා හරි සෙල්ලම් කරනවා. හරි. ඒ නැත්නම් විනෝදාංශ දේවල්. හරි. ඒ කියන්නේ සරල විනෝදාංශ දේවල් කරලා ක්‍රියාකාරකම් ටික කරලා රස විඳින එකක් නැත්නම් විනෝද වෙන එකක් කරනවා කියලා කිව්වා. හරිද? ඊට පස්සේ කියනවා තේගනන් තේබපුන්. තේගන් කියන්නේ වැඩ අවසන් කරන එක. තේබපුන් බොහෝ විට යොසොස්සියේ හජිමාන් යොසොස්සියේ කියන්නේ හයට හජිමාන් නමුත් ඊරල් තා කන්නජි මොත්හෙස්සල් තේ. ඊරල් වැඩ තා කියන්නේ ඔක්කොම කන්නජි මොත්හෙස්සල් තේ. කන්නේදා කියන්නේ අවසන් වෙනවා. ජී මොත් හදා කියන්නේ අවසන් කරන්න බැරි වෙනවා. එස්සල් තේ කියන්නේ එල්තේ කියන්නේ අවසන් කරන්න බැරි වුණු අවස්ථාවේදී කියන එක. හරි. කන්නජි මොත් හෙස්සල් තේනන් කියන්නේ අවසන් කරන්න බැරි වුණු අවස්ථාවේදී යාගනල් හම්නිදා. යාගන් කියන්නේ රෑ වැඩ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හරි බොහෝ විට මෙයා කියවනේ වැඩ අවසන් කරන එක තේබුපුන් බොහෝ විට 6ට කරනවා. නමුත් හජිමාන් ඉරල් තා කන්නජි මුත් හෙස්සල් තේ කියන්නේ වැඩ ඔක්කොම අවසන් කරන්න බැරි වුණු අවස්ථාවේදී යාගනල් හම්නිදා රෑ වැඩත් කරනවා. අඩ මොනාරි අවසන් කරන්න බැරි වුණාම බිසි නම් වැඩ වැඩි නම් එයාලා රෑ වැඩ කරනවා. ඊට පස්සේ කියනවා තේගන් හොයනන් වැඩ අවසන් කරාට පසුව සයින් පිරෝවා. සතා කියන්නේ ගොඩ ගහනවා කියන එක. සයිදා කියන්නේ ගොඩ ගැසෙනවා කියන එක. හරි. පිරෝ කියන්නේ දෙහෙට්ටු මහන්සිය කියලා කියන්නේ වැඩ කරලා මහන්සියනේ. අන්න ඒවා ඔළුවේ එහෙම බරයිනේ. අන්න ඒක කියන්නේ පිරෝවා ස්ට්‍රෙස්රල්. ස්ට්‍රෙස් කියන්නේ ආතතිය කියන එක. එතකොට අර වැඩ කරාට පස්සේ හරි වැඩ අවසන් කරාට පස්සේ තේගන් හොයනන් වැඩ අවසන් කරාට පස්සේ සයින් පිරෝවා ස්ට්‍රෙස්රල් පුල්ගෝ. සයින් කියන්නේ ගොඩ ගසා තිබෙන පිරෝ දෙහෙට්ටුව සහ ස්ට්‍රෙස් කියන්නේ ආතතිය පුල්ගෝ ලිහිල් කරලා තීම් වොන් කරල් තාචිකි වියේ. තීම් වොන් කියන්නේ කණ්ඩායම් හැංගීම කියන එක. තීම් වොන්ක හරි කණ්ඩායම් හැංගීම තාචිකි වියේ. තාචිකි වියේ කියන්නේ ශක්තිමත් කිරීම සඳහා. හරි. ඊට පස්සේ කියන්නේ කණ්ඩායම් හැංගීම ශක්තිමත් කිරීම සඳහා සංසානා තොංරෝ දල්ගුවා. සංසා කියන්නේ ජේෂ්ඨයින් කියන එක.
සීනියර්ස් කියන්නේ. ඒකට සංසානාශ ඒ කියන්නේ ජේෂ්ඨයින් හෝ තොංග්‍රයෝ දල්ගුවා. තොංග්‍රයෝ කියන්නේ සමසේවකයන් ගුවා සමග හේසිගල් හල්තේදෝ ඉස්සම්නිදා. හේසි කියන්නේ ආයතන භෝජන සංග්‍රහය හල්තේදෝ කරන අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මුලින්ම කිව්ව මොකද්ද? තේගන් හොයන වැඩ අවසන් කරාට පස්සේ තමන්ට ගොඩ ගසා තිබෙන අර ස්ට්‍රෙස් එක ඊට පස්සේ ආතතිය තෙහෙට්ටුව අන්න ඒ වගේ දේවල් පුල්ගෝ ඒ කියන්නේ ලිහෙල් කරලා ඊට පස්සේ තීම් වොන් කරල් කණ්ඩායම් හැංගීම තචිකි විහි ශක්තිමත් කිරීම සඳහා ආයතන ජේෂ්ඨයින් ඉන්නවා ඊට පස්සේ අපිට සමසේවකයන් ඉන්නවා අන්නේ කට්ටියත් එක්ක හේසිගල් කියන්නේ ආයතන භෝජන සංග්‍රහය හේසිගල් හල්තේදෝ ඉස්සම්නිදා ආයතන භෝජන සංග්‍රහයක් කිරීමත් නැත්නම් කරන අවස්ථාවක් තියෙනවා කියලා කිව්වා. ඕකේද? ඊට පස්සේ කියනවා ඔත්තෝන් සරාම්දරන්. ඔත්තෝන් සරාම්දරන් කියන්නේ සමහර පුද්ගලයන් කියන තේරුම. ඔත්තෝන් සරාම්දරන් චොල්ගන් චොනිනා. චොල්ගන් කියන්නේ වැඩ පටන් ගන්න කියන එක. චොන් කියන්නේ කලින්. කියන්නේ වැඩ පටන් ගන්න කලින් ඉනා කියන්නේ හෝ තේගන් හුවේ. වැඩ අවසන් කරාට පස්සේ චාසිනේ කොංගංගල් විහෙ. චාසින් කියන්නේ තමන් කියන එක. චාසින් තමන්ගේ කොංගංගල් විහෙ. කියන්නේ සෞඛ්‍ය සඳහා වියේ උන්දොංගල් හගුණා. උන්දොං හදා කියන්නේ ව්‍යායාම් කරනවා. හගුණා. ගුණා කියන්නේ තෝ කියන එක. ව්‍යායාම් කරනවා හෝ චාකි කේබල් විහෙ. චාකි කේබල් කියන්නේ ස්වයං සංවර්ධනය කියන එක. හරි self improvement කියන්නේ හරි තමන්ව improve කරගන්නවා කියන්නේ කේබල් හරි කේබල් විහි improve කිරීම සඳහා වේගකෝ හග්ගෝනේ තානිගිදෝ හම්නිදා වේගකෝ කියන්නේ විදේශීය භාෂාව වේගකෝ හග්ගෝන් කියන්නේ පාසල අන්න ඒ වගේ හග්ගෝන් කියන්නේ පෞද්ගලික පන්ති කියන තේරුම හග්ගෝනේ තානිගිදෝ හම්නිදා ඒ කියන්නේ ඒ වගේ පන්ති වලට යන එකත් කරනවා මේ කියන්නේ විදේශීය භාෂාවන් ඉගෙන ගන්නවා කියන එක අදහස් කරන්නේ. හරි. වේගකෝ හග්ගුවන්. විදේශීය භාෂාවන් උගන්වන පන්ති වලට යන එකත් කරනවා කියලා කිව්වා. මුලින්ම කිව්වේ يعني සමහර පුද්ගලයන් තේගන් චොනිනා. කියන්නේ චොල්ගන් චොනිනානේ. ඒ කියන්නේ වැඩ පටන් ගන්න කලින් හෝ ත්වේගන් හොය. වැඩ අවසන් කරාට පස්සේ චාසිනේ කොංගංගල් විහෙ. තමන්ගේ සෞඛ්‍ය සඳහා කොංගං විහෙ උන්දොංගල් අගුණා. ඒ කියන්නේ ව්‍යායාම් කරනවා. يعني වැඩ පටන් ගන්න කලින් ව්‍යායාම් කරනවා. ඒ වගේම වැඩ අවසන් කරාට පස්සෙත් ව්‍යායාම් කරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම තමන්ගේ ස්වයං සංවර්ධනය සඳහා වේගකෝ හග්ගෝනේ තනිගෙදෝ හම්නිදා. ඒ කියන්නේ විදේශීය භාෂාවන් උගන්වන පන්ති වලට යන එකත් කරනවා කියලා කිව්වා. හරිද? මේක තමන්ගේ කියන්නේ චික්චංගිනේ හරු කාර්යාල සේවකයන්ගේ දවස කොහොමද ගත වෙන්නේ කියන එක. හරි. 8ට වැඩ 8 නෙමෙයි 9ටනේ 9ට වැඩ පටන් ගන්නවා ඊට පස්සේ එයාලා වැඩට යන්නේ පොදු ප්‍රවාහන භාවිතා කරනවා නැත්නම් තමන්ගේ වාහනයක් භාවිතා කරලා යනවා කිව්වා වැඩට එන වෙලාවේ ගොඩාක් ජනාකීර්ණ නිසා සමහර අනපේක්ෂිත අවස්ථාන් වලට මුහුණ දීමත් වෙනවා කියලා කිව්වා ඊට පස්සේ 12 ඉඳන් 1 වෙනකන් ඒ අතර දවල් කාලේ දවල් ආහාර කනවා කිව්වා දවල් ආහාර කන්නේ තමන්ගේ සමාන දෙපාර්තමේන්තුව ආයත් එක්ක කනවා කියලා කිව්වා සමහර කට්ටිය يعني විනෝදාංශ ක්‍රියාකාරකම් ටිකක් කරනවා කියලා කිව්වා. ඒ වෙලාවේ අර දවල් ආහාර වෙලාවේ ඊට පස්සේ කිව්වා 6ට ඕෆ් වෙනවා කියලා. ඒ කියන්නේ වැඩ අවසන් කරනවා. ඒ කියන්නේ වැඩ ටික ඔක්කොම අවසන් කරන්න බැරි වුණොත් යාගන්. හරි. මෙතන කිව්වා. යාගන් කියන්නේ රෑ වැඩ කරන එකත් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ වැඩ අවසන් කරාට පස්සේ ඒ කියන්නේ වැඩ කරනකොට තමන්ට කොට ගැසෙන උතේටුව ඊට පස්සේ ස්ට්‍රෙස් එක ආතතිය අන්න ඒ වගේ දේවල් ලිහිල් කිරීම සඳහා කට්ටියත් එක්ක හේසිගල් හල්තියදෝ ඉස්සම්නිදා කියලා කිව්ව තමන්ගේ ආයතන සේවකයන් සමසේවකයන් සමග ආයතන භෝජන සංග්‍රහයම කරන එකත් කරනවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ අන්තිම එක තමයි කිව්වේ සමහර පුද්ගලයන් වැඩ පටන් ගන්න කලින් ඊට පස්සේ වැඩ අවසන් කරාට පස්සේ ව්‍යායාම් කරන එකත් කරනවා. ඒ වගේම තමන්ගේ ස්වයං සංවර්ධනය සඳහා විදේශීය භාෂාවන් ඉගෙන ගන්න හාග්ගෝනේ තනිගිදෝ හම්නිදා. ඒ කියන්නේ පන්ති වලට යන කට්ටියක් ඉන්නවා කියලා කිව්වා. හරි. මේක තමයි චික්ජාංගිනේ හරු කියන්නේ කාර්යාල සේවකයන්ගේ දවසේ හරි. යාළුගේ දවසක් කියන එක. හරි ළමයි. එතකොට අපි යමු
මේ ක්‍රියාකාරකම් ටික බලන්න. ඉල්කි කියවීම කියන එක තාම් නෙයොංගුවා ක්වන්ගේන්නන් කෙරිමල් කොරසිප්සියෝ. තාම් පහත නෙයොං කියන්නේ අදහස අන්තර්ගතය ගුවා. කියන්නේ අන්තර්ගතය සමග ක්වන්ගේ ඉන්නන් සම්බන්ධයක් තියෙන කෙරිමල් කොරසිප්සියෝ. පින්තූරය තෝරන්න කියලා කියන්නේ මේකේ කියලා තියෙන එකට සමාන නැත්නම් සම්බන්ධයක් තියෙන පින්තූරය තෝරන්නලු. බලමු මෙතන පළවෙනි එක ගේමල් හගෝ ඉස්සම්නේදා. ගේම් හගා කියන්නේ ගේම් ගහන කම්පියුටර් ගේම් ගහනවා කියන එක ගේමල් හගෝ ඉස්සම්නේදා. කරමින් ඉන්නවා ගේම් ගහමින් ඉන්නවා කියලා කියන්නේ. හරිද? එතකොට ගේම් ගහන පින්තූරය මොකද්ද මේකේ? මේක ආයතනයට යනවා කියන එක. හරි. ආයතනයට යන එකට අපි කියනවා චොල්ගන් හදා කියලා. මේ පැත්තට යන්නේ ගෙදර ඉඳන් ආයතනයට යන්නේ. ඊට පස්සේ මේක ගේම් ගහනවා, මේක ඇවිදිනවා, මේක මූණ හොදනවා. සිත්තා කියලා තිබ්බා. එතකොට මේකට උත්තරේ දෙවෙනි එක. දෙවෙනි එක තියෙනවා පාබල් මොක්කෝ ඉස්සම්නිදා. පාබල් මොක්තා කියන්නේ බත් කනවා කියන එක. ගෝ ඉස්සම්නිදා කියන්නේ බත් කමින් ඉන්නවා කියලා කියන්නේ. ඒතකොට බත් කන එක මොකද්ද? මේක දත් මදිනවා ඊරල් තක්තා කියන එක. හරි. ඊට පස්සේ මේක සුවිදා විවේක ගන්නවා. මේක මොකද කරන්නේ? චොංසෝ හදා කියලා කිව්වා. පිරිසුදු කරනවා. මෙන්න මෙතන තමයි යා බත් කන්නේ. උත්තරේ 4. ඕකේ. අපි යමු මෙන්න මේ පාඩම්. මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න. 3 4 තාම්චුන් මිච්චුල් චින්. 5 4 මිච්චුල් චින් යටින් ඉරක් ගහපු පුබුනේ පුබුනි. කියන්නේ කොටස මත්නන් මුංචවල් කොරසිප්සියෝ. කියන්නේ ගැලපෙන වාක්‍ය තෝරන්නලු. හරියටම ඉරක් ගහලා තියෙන දේ හරියටම තියෙන වාක්‍ය තෝරන්නලු. පළවෙනි උත්තරේ හෙව්ගේ සිරේසෝ ස්වි සම්නිදා. හෙව්ගේ සිල් කියන්නේ විවේක කාමරේ ඒසෝ විවේක කාමරයේදී ස්වි සම්නිදා කියලා කියනවා. මෙතන තියෙන ක්‍රියාපදය මම මෙතන කියලා දෙන්න. ක්‍රියාපදය තියෙන්නේ ස්වේදා කියන එක. එතකොට මම මේක පැහැදිලි කරා. අම්නිදා සම්නිදා කොහොමද එකතු කරන්නේ කියලා. හරි. ස්වේදා වලින් දායිවත් කරා අපි බලන්න ඕනේ මෙතන එකතු කරන්නේ නිදා ඊට පස්සේ සම්නිදා කියන ව්‍යාකරණ එකතු කරන්නේ. ඕකේද? එතකොට එම්නිදා සම්නිදා වලින් ස්වරූප දෙකක් තියෙන ව්‍යාකරණනේ. ක්‍රියාපදයේ දායක ඉවත් කරනවා. ස්වී මං කිව්වා ස්වරයක් තිබ්බොත් මොකක්ද එකතු කරන්නේ? මේක ස්වරයකින් අවසන් වෙනවා නම් අපි එකතු කරනවා පළවෙනි ස්වරූපය. එතකොට ඒක වෙන්නේ ස්විම්නිදා වෙන්නේ. සම්නිදා නෙමෙයි එකතු කරන්නේ. සම්නිදා එකතු කරන්නේ මෙන්න මේක. ක්‍රියාපදයේ දායවත් කරාට පස්සේ ක්‍රියා ප්‍රකෘතිය. ඊතුරු වෙන ක්‍රියා ප්‍රකෘතිය අවසන් වෙන්නේ හල් අකුරකින් නම් තමයි අපි සම්නිදා එකතු කරන්නේ. ඒකට මෙතෙන්ට එකතු කරන්න ඕනේ එම්නිදා කියන එක. පායන්න හල් අකුරක් විදිහට ස්විම්නිදා එකතු කරන්නේ. එතකොට හැබැයි මෙතන තියෙන්නේ සම්නිදා එකතු කරලා මෙන්න මේක එකතු කරලා තියෙන්නේ. එතකොට ඒක වැරදි. ඕකේද? ඒක තමයි මේක පැහැදිලි කරේ මම. ව්‍යාකරණයේදී පැහැදිලි කරා. එතකොට ඒක වැරදි. දෙවෙනි එක බලමු. මෙතන තියෙන්නේ කිසුක්සා ඒසෝ නිවාසිකාගාරයේදී චොංසෝ හසම්නිදා. චොංසෝ හසම්නිදාලු. මෙතනත් තියෙන්නේ මෙතනත් ඒකමයි. චොංසෝ හදා කියන්නේ චොංසෝ හදා. හරිද? චොංසෝ හදා කියන්නේ පිරිසුදු කරනවා. චොංසෝ හදා වලින් දායිවත් කරනවා. ඕකේ. චොංසෝ හා මෙතනත් තියෙන්නේ ස්වරයක් තියෙන්නේ. එතකොට එම්නිදා සම්නිදා වලින් මොකක්ද එකතු කරන්නේ? මේකට එකතු කරා වගේම පළවෙනි ස්වරූපය. එතකොට ඒක චොංසෝ හම්නිදා වෙන්නේ. චොංසෝ හස්සම්නිදා සම්නිදා එකතු කරන්නේ නැහැ. එම්නිදා එකතු කරන්නේ පායන්න හල් අකුරක් විදිහට මේකට එකතු කරනවා. චොංසෝ හම්නිදා වෙන්නේ මෙතන තියෙන්නේ සම්නිදා එකතු කරලා. එතකොට ඒකත් වැරදි. ඕකේ. තුන්වෙනි එක බලමු. සිජං ඒසෝ ක්වායිරල් සාසම්නිදා. සිජං ඒසෝ පොලේදී ක්වායිරල් පළතුරු සාසම්නිදාලු. ඒක හරිද? නැහැනේ. මෙතන තියෙන්නේ සාදා කියන එක. සාදා වලින් දායිවත් කරා. ඒකට මෙතනත් තියෙන්නේ ස්වරයක්. මොකක්ද එකතු කරන්න ඕනේ? සම්නිදා කියලා වෙන්න ඕනේ. එතනත් ස්වරයක් තියෙන නිසා නිදා එකතු වෙන්නේ. හැබැයි එකතු කරලා තියෙන්නේ මෙතන සම්නිදා එක. එතකොට ඒකත් වැරදි. ඕකේ. අන්තිම එක බලමු. සික්තාං ඒසෝ ආපනශාලාවේදී චොම්සිමල් මොක්සම් නිදා අන්න තියෙනවා. චොම්සිමල් කියන්නේ දවල් ආහාරය, මොක්සම් නිදා කනවා කියන එක. එතකොට මොක්සම් නිදානේ. හරි. එතන තියෙන්නේ මොක්තා කියන ක්‍රියාපදය.
හරි මේක අයින් කරන්න. ඔන්න මේක අයින් කරන්න. හරි මුක්තා කියන ක්‍රියාපදයේ තියෙන්නේ මුක්තා වලින් දා ඉවත් කරනවා. මෙතන තියෙන්නේ මොකද්ද? දා ඉවත් කරාම මෙන්න මේ ක්‍රියා ප්‍රකෘතිය අවසන් වෙන්නේ හල් ලකුරකින්. කලින් ඔක්කොම තිබ්බේ ස්වරයක්. ස්වරයක් තියෙන නිසා පළවෙනි එක එකතු කරේ. හැබැයි මෙතන තියෙනවා හල් ලකුරක්. එතකොට එකතු කරන්න ඕනේ හල් ලකුරක් තියෙන නිසා දෙවෙනි ස්වරූපය සම්නිදා කියන එක එකතු කරන්න ඕනේ. ඕකේද? එතකොට ඒක මොක්සම් නිදා වෙනවා. මෙතන මොග් එම් නිදා නෙමෙයි එකතු කරන්නේ. සම් නිදා එකතු කරලා මොක්සම් නිදා වෙනවා. එතකොට මෙතනත් හරියටම ගැලපෙලා තියෙනවා. හරියටම එකතු කරලා තියෙන්නේ. එතකොට අපිට ගැලපෙන උත්තරය තමයි මෙන්න මේ 4 වෙනි එක. ඕකේ. 4 වෙනි ප්‍රශ්නෙට යමු. ඒකට තමයි අර එකතු කරන විදිහෙම කියලා දෙන්නේ. අනිවාර්යෙන් වැදගත් ඒවා. 4 වෙනි එක බලමු. චුමාරේ චාගේ පුවස්සම් නිදා. චුමාරේ සතියන්තේ චාගේ පුවස්සම් නිදා. සිල්ලර බඩු කියන එක චාඟල් පුවස්සම් නිදා කියලා තියෙන්නේ. චාං ඒ නෙමෙයි. ඒකෙන් ඕනේ මොකද්ද? චාං අල් බලන්නේ සිල්ලර බඩුනේ චාඟල්. හරි සිල්ලර බඩු නැත්නම් බඩු මිලදී ගන්නවා කියන එකනේ. එල් වෙන්න ඕනේ. චාගේ කියන්නේ ඒ සහට අර්ථය. ඒක නෙමෙයි එන්නේ. එතකොට පළවෙනි එක වැරදි. ඒක වැරදි. චාංගල් වෙන්න ඕනේ. දෙවෙනි එක බලමු. ඔජේ චිංගුගා මන්සම් නිදා. ඔජේ ඊයේ චිංගුගා මන්සම් නිදා. යහළුවා හමු වෙනවා කියන එක. යහළුවා චිංගුගා නෙමෙයි එන්න ඕනේ. මොකක්ද එන්න ඕනේ? චිංගුරල් වෙන්න ඕනේ. හමු වෙන්නේ යහළුවෙක්නේ. එතකොට ඒක රල් වෙනවා. හරි. චිංගුරල් මන්සම් නිදා කියලා එන්න ඕනේ. චිංගුගා මන්සම් නිදා නෙමෙයි. යහළුවෙක් හමු වුණා නෙමෙයි. ඕකේද? මේක වැරදි. චිංගුරල් මන්සම් නිදා එන්න ඕනේ. ඊට පස්සේ එල්ගොප්සියේ ත්වේගන් හෙස්සම් නිදා. හෙල්ගොප්සී කියන්නේ 7 ඒ කියන්නේ 7ට නැත්නම් 7ට ත්වේගන් හෙස්සම් නිදා. වැඩ අවසන් කරාලෝ. හරි නේද? CA කියලා නෙන්නේ 7ට වැඩ අවසන් කරා කියන එක. මෙතන A කියන එක හරි. ඒක හරි. 3 බලමු. 4 බලමු. අචිමේ පාංරල් මොක්සම් නිදා. මෙතන තියෙන්නේ පාංරල් රල් නෙමෙයි එන්නේ. අල් කියන ව්‍යාකරණයේ රල් කියන ව්‍යාකරණය දැන් පාං කියන එක නාමපදයේ අවසන් වෙන්නේ හල් ලකුරකින්නේ. හල් ලකුරකින් අවසන් වෙනවා නම් අපි එකතු කරන්න ඕනේ මෙන්න මේ පළවෙනි ස්වරූපය. මෙන්න මේක. අල් කියන එක එකතු වෙන්න ඕනේ. පාංගල් වෙන්න ඕනේ. පාංරල් නෙමෙයි. හරි. දැන් සග්වා කියන එකත් ගමුකෝ. සග්වා කියන්නේ ඇපල්නේ. මේ නාමපදයේ අවසන් වෙන්නේ ස්වරයකින්නේ. එතකොට ඒක රල් වෙනවා. හැබැයි පාං කියන එක අවසන් වෙලා තියෙන්නේ හල් ලකුරකින්. එතකොට අපි එකතු කරන්න ඕනේ අල් කියන එක. මෙතන එකතු වෙලා තියෙන්නේ රල් එක. එතකොට ඒක වැරදි. රල් නෙමෙයි ඕනේ අල් එක. එතකොට ඒක වැරදි. උත්තරේ 3. ඕකේ. ඡේද ප්‍රශ්නෙට යමු. ඡේද ප්‍රශ්නය තමයි තාම් කරල් ඉල්ගෝ පහත ඡේදය කියවලා නෙයොංගවා කත්තන් ගොසල් කොරසිප්සියෝ. අදහස සමග සමාන දේ තෝරන්නලු. බලමු. හංගුකේ චික්චාං ඉන්දරන් කොරියාවේ සේවකයන් සේවස්ථාන සේවකයන් චොල්ගන් හල්තේ වැඩට යන විටදී චෝරෝ බොහෝ විට චේදුම් කෙයෝතොංිනා පොදු ප්‍රවාහන හෝ කෙයින් සිංයොං චාරල් යොං හම්නිදා පෞද්ගලික වාහන භාවිතා කරනවා. චොම්සිම් සිගානන් දවල් ආහාර වේලාව පෝතොං සාමාන්‍යයෙන් යොල්තුසි බුතෝ 12 බුතෝ කියන්නේ සිට හන්සික් කච්චිරෝ එක දක්වා හේසා තොංග්‍රියෝ දල්ගුවා ආයතන සමසේවකයන් සමග හම්කේ එකට මොක්නන් කෙයොංග මන්සම් නිදා කන අවස්ථාව වැඩි කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා ත්වේගනන් තේවුපුන් කියන්නේ වැඩ අවසන් කරන එක තේවුපුන් බොහෝ විට යොසොත්සියේ හජිමාන් 6ට හජිමාන් නමුත් ඊරල් තා කන්නජි මොත් හෙස්සල් තේනන් ඊරල් වැඩ තා ඔක්කොම කන්නජි මොත් හෙස්සල් තේ අවසන් කරන්න බැරි වුණු අවස්ථාවේදී යාගනල් හගිදෝ හම්නිදා කියන්නේ රැ වැඩ කිරීමක් කරනවා කියලා කියනවා.
හරි. ඊට පස්සේ කියනවා තේගන් හුවේනන්. වැඩ අවසන් කරාට පස්සේ තීම් වොන් කරල් තච්චිකි විහෙ. තීම් වොන් කියන්නේ කණ්ඩායම් හැඟීම තච්චිකි විහෙ. يعني ශක්තිමත් කිරීම සඳහා සංසානා තොංග්‍රියෝ දල්ගුවා. يعني ජේෂ්ඨයන් තමට වඩා වැඩි. ජේෂ්ඨයන් හෝ තොංග්‍රියෝ දල්ගුවා. සමසේවකයන් සමග හේසිගල් හල්තේද ඉස්සම්නිදා. හේසිගල් හදා කියන්නේ ආයතන භෝජන සංග්‍රහයක් පවත්වනවා. එල්තේදෝ ඒ කියන්නේ පවත්වන අවස්ථාවක් තියෙනවා කියලා කියන්නේ. හරි. මුලින් නම් කියනවා නම් ඔරියාවේ සේවකයන් වැඩ ඒ කියන්නේ වැඩ පටන් ගන්න එක වැඩ පටන් ගන්න විටදී නැත්නම් වැඩට යන විටදී බොහෝ විට තේජු ප්‍රවාහන ඒ කියන්නේ පොදු ප්‍රවාහන භාවිතා කරනවා නැත්නම් තමන්ගේ වාහන වලින් යනවා කියලා කිව්වා. ඊට පස්සේ දවල් ආහාරය 12 ඉඳන් 1 වෙනකම් කරනවා කියලා කිව්වා. ඒක ආයතන සමසේවකයන් සමග එකට කන අවස්ථා වැඩි කියලා කිව්වා. ඊට පස්සේ කණ්ඩායම් හැංගීම් තේගන් තේපුණ කියන්නේ වැඩ අවසන් කරන එක 6ට නමුත් වැඩ ඒ කියන්නේ ඔක්කොම අවසන් කරගන්න බැරි වුණොත් රැ වැඩ කිරීමත් කරනවා කියලා කිව්වා. මේක අපි දැන් බලපු ජොම්බෝ කොටසේ තියෙන්නේ. හරි. ඊට පස්සේ කිව්වා වැඩ අවසන් කරාට පස්සේ තමන්ගේ කණ්ඩායම හැංගීම ශක්තිමත් කිරීම සඳහා කණ්ඩායම් කියන්නේ ජේෂ්ඨයන් සහ තමන් එක වැඩ කරන සමසේවකයන් සමග ආයතන භෝජන සංග්‍රහ වලට පවත්වන අවස්ථාවක් තියෙනවා කියලා කිව්වා. හරි. මෙතන පළවෙනි උත්තරේ තියෙනවා චික්චාං ඉන්දරන්. චික්චාං ඉන්දරන් කියන්නේ සේවාස්ථාන සේවකයන්. තේගන් සිගානි චෛරෝන් කෙයොන්උග මන්සම්නිදා. තේගන් සිගානි කියන්නේ වැඩ අවසන් කරන වෙලාව චෛරෝන් කෙයොන්උග මන්සම්නිදා. කියන්නේ නිදහස් කාලය වැඩි, නිදහස් වෙන අවස්ථා වැඩි කියලා කියන්නේ. කෙයොන්උග මන්සම්නිදා. නිදහස් වෙන අවස්ථාව. ඒ කියන්නේ එයාලා නිදහස් වෙන්න අවස්ථා වැඩි කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක අදහස් කරන්නේ එයාලා නිදහස් ඉන්නවා කියලා. ඒ කියන්නේ වැඩ අවසන් කරාට පස්සේ එහෙම එකක් නෙමෙයි. මෙයාලා කියවනේ එක දේවල් කරනවා කියලා. කියන්නේ තමන්ගේ ස්ට්‍රෙස් එක පුල් කරගන්න, තමන්ගේ පුල් කරගන්න කියන්නේ ලිහිල් කරගන්න. අන්න ඒ වගේ එක ක්‍රියාකාරකම් කරනවා. හරි. ඊට පස්සේ කියන්නේ ආයතන භෝජන සංග්‍රහ වලට යනවා. අන්න ඒ වගේ එක දේවල් කරනවා කියලා කිව්වනේ. හැබැයි මේක අදහස් කරන්නේ යාළුවා නිදහස් වෙන්නවා කියලා. පොඩ්ඩක් මේක තියමු. හරිද? ඊට පස්සේ දැන් තියෙනවා චික්චාං ඉන්දරන් සේවාස්ථාන සේවකයන් කන්මුසිගාන් චුංගේ. කන්මුසිගාන් කියන්නේ වැඩ කරන වෙලාව. කන්මුසිගාන් චුංගේ කියන්නේ අතර තොංග්‍රියෝ දල්ගුවා හේසිගල් හම්නිදා. තොංග්‍රියෝ දල්ගුවා කියන්නේ ආයතන සමසේවකයන් සමග හේසිගල් හම්නිදා. කියන්නේ ආයතන භෝජන සංග්‍රහයක් කරනවලු. මෙතන ආයතන භෝජන සංග්‍රහයක් කරනවා. හැබැයි කන්මුසිගාන් චුං නෙමෙයි. කන්මුසිගාන් චුං කියන්නේ වැඩ වෙලාව. වැඩ කරන වෙලාවේ අතර කියන තේරුම. එතකොට ඒක වැරදි. හරි. පළවෙනි එක තියමු, දෙවෙනි එක හරි. දෙවෙනි එක වැරදි. 3 චික්චාං ඉන්දරන් සේවාස්ථාන සේවකයන් චොල්ගන් හල්තේ. චොල්ගන් හදා කියන වැඩට යන විටදී පොස්සුනා චිහාජොල් තාචි අන්සම්නිදා. බසය හෝ චිහාජොල්. චිහාජොල් කියන්නේ උමං දුම්රියෙන් තාචි අන්සම්නිදා. නකින්නේ නැහැලු. නැහැ. ඒකේ තමයි යන්නේ. ජී අන්සම්නිදා කියන්නේ නැහැ කියන එකනේ. ඒකට ඒක වැරදි. 4 චික්චාං ඉන්දරන් සේවාස්ථාන සේවකයන් තේබපුන් වැඩි වශයෙන් හේසා තොංග්‍රියෝ දල්ගුවා හම්කේ. හේසා තොංග්‍රියෝ දල්ගුවා ආයතන සමසේවකයන්. කියන්නේ එකට වැඩ කරන සේවකයන් හම්කේ එකට චොම්සිමල් මුක්සම්නිදා يعني දවල් ආහාරය කනවා කියලා කියන්නේ. ඒකට ඒක හරිනේ. කියන්නේ තමන්ගේ එකම ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියත් එක්ක යාලා කනවා කියලා කිව්වානේ. හේසා තොංග්‍රියෝ දල්ගුවා. එතකොට ඒක හරි. හරි මේක. මෙතන කියන්නේ අවස්ථාව වැඩි කියන එක මේක වැරදි. මම කියප එක තමයි. හරි. පළවෙනි උත්තරේ වැරදි. උත්තරේ තමයි 4 වෙනි එක. ඕකේ නේද? ඊට පස්සේ අපි යමු මෙන්න මේ ලිස්නින් ප්‍රශ්න වලට. ලිස්නින් ප්‍රශ්න තියෙන්නේ 57. පොඩි වෙලාවක් දෙන්න මම ගන්නම්. 57 ට්‍රැක් එක. තත්කී කියන්නේ සවන් දීම. අපි බලමු. (1번부터) (3번까지) 1번부터 3번까지 එකේ ඉඳන් 3 වෙනකන් 다음을 듣고 다음을 듣고 පහත සවන් දීලා 들은 내용과
들은 내용과 සවන් දීපු අදහස සමග 관계 있는 그림을 고르십시오. ගුවන්ගේ ඉන්න කරිමල් කොරසිප්සියෝ යන සම්බන්ධයක් තියෙන පින්තූරේ තෝරන්නලු. බලමු සවන් දීලා පළවෙනි එක වෙලාවක් තියෙන ඩිජිටල් ක්ලොක් එකක් තියෙන්නේ. බලමු 1번, පළවෙනි එක. 몇 시에 점심을 먹었습니까? මියොච්චියේ කීයටද 점심을 දවල් ආහාරය මොගොස්සම්නිකා කෑවද කියලා අහන්නේ. කෑවා කියන එක. හරිද? ඒකට කීයටද දවල් ආහාරය කෑවේ කියලා අහන්නේ. ඒකට උත්තරේ මොනවද දෙන්නේ කියලා බලමු වෙලාව. 12시 반에 먹었습니다. 12시 반에 먹었습니다. 12시 කියන්නේ 12 පාන් කියන්නේ භාගය කියන එක. එතකොට 12 මාරට කෑවා කියලා කියන්නේ. එතකොට මේක පානය කියන වචනයක් තියෙනවා. උත්තරේ 4. ඕකේද? දෙවෙනි එක බලමු. 2번, දෙවෙනි එක. 오늘 저녁에 뭐 합니까? අහනවා ඔනල් ජොනියෝගේ අද හවසට මොල් හම්නික්කා මොකද කරන්නේ? 커피숍에서 친구를 만납니다. කොපි ෂොපේසෝ කොපි ෂොප් එකේදී චිංගුරල් මන්නම්නේද යහළුවෙක් හමු වෙනවා කියලා කියන්නේ. ඒකට මේක අවදි වෙනවා. පළවෙනි එක දෙවෙනි එක පාඩම් කරනවා නැත්නම් කියවනවා. තුන මොකද කරන්නේ? සංගීතයට සමන් දෙනවා. මගල් තෙත්තා කියලා කියන්නේ. හතර තමයි මේ යහළුවෙක් හමු වෙනවා. කොපි ෂොපේසෝ චිංගුරල් මන්නම්නේද. උත්තරේ 4. ඕකේ. තුන්වෙනි එක බලමු. 3번, තුන. 오전에 뭐 했습니까? හෝජෝනේ පෙරවරුවේ මො හෙස්සම්නික්කා මොකද්ද කරේ කියලා අහන්න. පෙරවරුවේ මොකද්ද කරේ? 공원에서 산책했습니다. කොංගොනේසෝ කියන්නේ උද්‍යානයේදී සංචකෙස්සම්නේද කියන්නේ ඇවිද්දා කියලා කියන්නේ. හරි. එතකොට ඇවිදින උත්තරේ මේක සින්දු කියනවා, දෙවෙනි එක ඇවිදිනවා, තුන නානවා, හතර ෆිල්ම් එකක් බලනවා. උත්තරේ දෙවෙනි එක. 4번부터 5번까지 හතරේ නම් පහ. 다음을 듣고 තාමල් තුත්කු. 물음에 알맞은 තාමල් තුත්කු පහත සවන් දීලා මුරමේ ප්‍රශ්නයට අල්මජන් නිවැරදි 대답을 고르십시오. තේදබල් කොරසිප්සියෝ පිළිතුර තෝරන්න කියලා කියන්නේ. බලමු ප්‍රශ්නය. 4번, හතර. 몇 시에 출근합니까? මෙහනම් මෙයොත්සිය චුල්ගන් හම්නිකා මෙයොත්සියේ කීයටද චුල්ගන් හම්නිකා වැඩට යන්නේ කියලා අහන්නේ. ඒකට මෙයා උත්තර දෙනවා පළවෙනි එක මේල් චුල්ගන් හම්නිදා. බලමු උත්තරත් සවන් දීලා. 1. කීයටද වැඩට යන්නේ කියලා හැව්වේ. 매일 출근합니다. මේල් චුල්ගන් හම්නිදාලු. හැමදාම වැඩට යනවලු. කීයටද වැඩට යන්නේ? හැමදාම වැඩට යනවා කියලා කියන්නේ නැහනේ. 2. 버스로 출근합니다. පොසුරෝ චුල්ගන් හම්නිදා බසයෙන් වැඩට යනවලු. කීයට වැඩට යන්නේ? බසයෙන් වැඩට යනවලු. 3. තුන. 아침 8시에 출근합니다. තුන්වෙනි කියනවා අචිම් යොදොල්සිය කියන්නේ උදෑසන 8ට වැඩට යනවා කියලා කියන්නේ. කීයටද වැඩට යන්නේ? උදෑසන 8ට වැඩට යනවා. 4. 칼로 씨하고 같이 출근합니다. කල්ලෝ සීහකෝ කල්ලෝ මහත්මයා සමග කච්චි එකට චුල්ගන් හම්නිදා වැඩට යනවා කියලා කියන්නේ. කීයටද වැඩට යන්නේ කියලා හැව්වේ. ඒකට උත්තරේ තමයි 8ට වැඩට යන්නේ. උදේ 8ට වැඩට යන්නේ. ඕකේ. අන්තිම ප්‍රශ්නෙත් බලමු. 5번, පහ. 어디에서 저녁을 먹습니까? 어디에서 කොහේදිද චොනයෝගල් චොනයෝ කියන්නේ හවසට. දැන් චොනයෝගල් මොකක්ද රැට කෑවේ හවසට කෑවේ කියලා අහන්නේ. කොහේදිද රැට කෑවේ කියලා අහන්නේ. එතකොට පළවෙනි උත්තරේ අහමු. 1. 7시에 먹습니다. එල්ගොෆ්සිය මොක්සම්නිදා. ඒ කියන්නේ 7ට කනවා කියලා කියන්නේ. කියන්නේ කොහේදිද රැට කෑවේ නැත්නම් හවසට කෑවේ කියලා හැව්වේ. මෙයා කියනවා 7ට කනවලු. කොහේදිද ස්ථානයක් ගැන ඇහුවේ. එතකොට බලමු දෙවෙනි එක. 2. 비빔밥을 먹습니다. පිපින්පබල් මොක්සම්නිදා
පිපින්පබල් මොක්සම්නිදා කෑවේ කියලා නේද ඇහුවේ. මොක්සම්නික්කානේ. ඒ කියන්නේ කනවද කියලා අහන්නේ. කන්නේ කියලා අහන්නේ. කෑවේ නෙමෙයි කන්නේ. හරි. කොහෙදිද රැට කන්නේ කියලා අහන්නේ. හරි. මොක්සම්නික්කා කියලා ඇහුවේ. එතකොට මම කියනවා හතට කනවා කියලා කොහෙදිදනේ. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එක පිපින්පබල් මොක්සම්නිදා. පිපින්පබ් කියන්නේ පිපින්පබ් කියන කෑම එක කනවා කියලා කියන්නේ. කොහෙදිද කන්නේ? 3. 기숙사에서 먹습니다. 기숙사에서 먹습니다. කියන්නේ නිවාසිකාගාරයේදී කනවා කියලා කියන්නේ. හරිද? කොහෙදද කන්නේ? නිවාසිකාගාරයේදී කනවා. හතරවෙනි එක බලමු. 4. 반장님하고 먹습니다. 반장님하고 먹습니다. කියන්නේ 반장님 කියන්නේ පංචා කියන්නේ සුපර්වයිසර් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ පරීක්ෂකතුමා සමග කනවා කියලා කියන්නේ. එතකොට කොහෙදද කන්නේ? උත්තරේ කීයද? මෙන්න මේ 기숙사에서 먹습니다. කොහෙද ස්ථානයක් ගැන අහන්නේ. හරි. 어디에서 저녁을 먹습니다නේ අහන්නේ. 먹습니까 කියලානේ. උත්තරේ 3. ඕකේද? එතකොට මේක තමයි 6 වෙනි පාඩම. 6 වෙනි පාඩම මේකත් එක්ක ඉවරයි. අනිවාර්යෙන් අර ව්‍යාකරණ ටික ඒ වගේම මෙන්න මේ ප්‍රශ්න. හරි. මේක අලුතෙන් ඇතුළත් වුණු ප්‍රශ්න මේකක්. හරිද? මේ වගේ ඒවා අනිවාර්යෙන් එන්න පුළුවන්. හරියටම ඒ කියන්නේ යටින් ඉරක් ගහපු දේ හරියටම තියෙන වාක්‍ය තෝරන්න කියලා අලුතින් ප්‍රශ්න ටිකක් දාන්න පුළුවන්. ඒ නිසා මම අර කියලා දෙන්නේ ව්‍යාකරණ කොහොමද එකතු කරන්නේ කියන විදිහ. දැන් ඒවා ඇත්තටම වැදගත් වෙනවා. කලින් නම් දැනගන්න විතරයි මම කියලා දුන්නේ. හැබැයි අලුත් සිලබස් එකේ අනිවාර්යෙන් මේ ටික වැදගත්ම වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ව්‍යාකරණ එකතු කරන විදිහ දැනන් ඉන්න. හරිද? කලින් නම් නිකන් ව්‍යාකරණ එකතු වෙලා හැදෙන තියෙන වචන හැදිලා තියෙන වචන දැක්කම තේරුම දන්නව නම් විතරක් ඇති. හැබැයි දැන් මේ ප්‍රශ්න එන නිසා පොතේ තියෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් පේපර් එකට එන්න පුළුවන්. අපි තාම දැකලා නැහැනේ කවුරුත් පේපර් එකක් කොහොමද කියලා අලුත් සිලබස් එකේ. ඒ නිසා ව්‍යාකරණ එකතු කරන විදිහ අනිවාර්යෙන් දැන් වැදගත්. ඒ නිසා ගිහිල්ලා ව්‍යාකරණ අපි channel එකේ තියෙනවා. ඒ වගේම වෙන කොහෙද තියෙනවනේ ඒවත් බලන්න. ව්‍යාකරණ එකතු කරන විදි බේසික් ටික ඒ වගේම ගොඩාක් අත්‍යවශ්‍ය ව්‍යාකරණ හැම දෙයක්ම කියලා දීලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලාගෙන යන්න. හරි. එතකොට එච්චරයි ප්‍රශ්න තියෙනවා නම් එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තේරුණා නම් අවුලක් නැත්නම් හොඳයි නම් හරි කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. Okay, thank you.